Namo tassa bhagavato arahato samma sambuddhassa. පින්වත්නි වස් කාලයේ පවත්වන ධර්ම දේශනා මාලාවේ අදට විවිධ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ ශාස්ත්‍රපති කඩපුතුගල ඉන්ද්‍රරත්න වහන්සේ තුන්වහන්සේ ලංකාවේ ඉඳලා ටික කාලයකට මේ ඕස්ට්‍රේලියාවට වැඩම කළේ. ඒ වැඩම කරලා මේ විහාරස්ථානයේහි මේ කාලය තුළ මාසු වැඩ සිටින්නේ අපේ පැවිදි සහෝදර කරුකටයුතු මහරගම ධම්මසිරි ආරණ්‍ය වහන්සේ අසුර අනුව ධම්මසිරි ආරෝ මතක් කළා. ඉතින් මේ ආරෝ ඕස්ට්‍රේලියාවට වඩිනවා. ඒ නිසා මේ නවත්තා ගන්න පුළුවන් නම් හොඳයි කියලා උන්වහන්සේ ඉතින් මේ කාලය තුළදී විහාරස්ථානයේ කුඩුමත් අන්න කටයුතු වලදී වාසය කරන ආවුවන් වහන්සේ කෙනෙක් හැටියටත් වගේම උන්වහන්සේගේ ශක්ති ප්‍රමාණයෙන් අපට මේ විහාරස්ථානයේ හැම කටයුතු වලටම උදව් උපකාර කරමින් මේ කාලය තුල උන්වහන්සේ වාසය කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදී මේ පවත්වන ධර්ම දේශනාව මේ පිළිතුරු දෙනාටම ජීවිතවලට බොහොම අදාළ වන ධර්ම දේශනාවක් ඇති. ඒ නිසා උන්වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ධර්ම දේශනාව මෙලෙසින් පවත්වන්නට. කවුරු සාදුකාරය. හොඳයි සාදුකාරය. නමස්කාරය කියලා පන්සල් Saranam gacchami Dhammam saranam gacchami Sangham saranam gacchami Dutiyam pi buddham saranam gacchami Dutiyam pi dhammam saranam gacchami Dutiyam pi sangham saranam gacchami Tatiyam pi buddham saranam gacchami Tatiyam pi dhammam saranam gacchami Tatiyam pi sangham saranam gacchami Panatipata veramani sikkapadam samadhiyami Adinādana veramani sikkapadam samadhiyami Kāmesu miccācāra veramani sikkapadam samadhiyami Musāvāda veramani sikkapadam samadhiyami Surāmēraya maccapamā daṭṭāna veramani sikkapadam samadhiyami Appamādena sampādeta samantha cakkavalesu atta gaccantu devata saddhammam munirājassa sunanta
ගච්ඡන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමානි භික්ඛවේ ධම්ම ශ්‍රවණේ ආනිසංසා කතමේ පංච අසුතං සුනාති සුතං පරියෝදපේති කං විතරති දිට්ඨිං මුජුං කරෝති චිත්තමස්ස පසීදති අතිපූජනීය විහාරාධිපති පණ්ඩිත හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ කොට ඇති මහා සංඝ රත්නයන් අවසරයි වාසනාවන්ත පින්නතුනි මේ බෙරෙක් ශාක්‍ය මුනි සම්බුද්ධ විහාරයේ වස් සමයේ ඇතුළත පැවැත්වෙන තුන්වෙනි ධර්ම දේශනාවයි මගේ මතකයේ හැටියට වස්සාන සමය ලෝතර බුදු පියාණන් වහන්සේ අපිට අනුදැන වදාළේ එදා රටේ පැවතුණු විවිධ ආందోලනයන් මුල් කරගෙන විනය ශික්ෂාපදයක් ලෙස පසුකාලීනව පැවැත්ුණා මුල් යුගයේ එය ජනතාව හා බද්ධ නොවි උපසපන් සෑම කෙනෙක්ම මෙවස් සමයේ වස්සාන ශික්ෂාපදය සමාදන් වෙලා හිටපු බව අපිට පොතපතේ දකින්න ලැබෙනවා. කාලයගේ ඇවෑමෙන් අන්‍ය සමය දර්ශනවල බලපෑම මත මේ නීතිගත වෙලා ජනතාවත් එක්ක බද්ධ වෙලා කරන මහා පින්කමක් බවට පත් වුණා. ජනතාව මේ පිළිබඳව නිවැරදි අවබෝධයකට ලක් වුණාට පස්සේ බොහෝ අය මේ වගේ මහා උතුම් පින්කම් කරන්නට සසරෙන් මිදෙන්නට ප්‍රබල කුසල කර්මයක් හැටියට සලකලා මේ වස් සමයේදී වික්ෂුන් වහන්සේලා වස්වසවගෙන තමන් එහා සම්බන්ධ වෙලා ගුණනුවණ තව තවත් වඩා වර්ධනය කරගෙන ධර්මඥානය අවදි කරගෙන කටයුතු කරන්නට පුරුදු පුහුණු වුණා. ඒකාන්ත වශයෙන්ම මේ වස් සමය භාවිතාවට අරගෙන අතීතයේ කෙලක්ෂ ගානක් අපේ ජනතාව මේ වසර 2500 ගණන ඇතුළතදී නිවන් දැකලා තියෙනවා. මොකද වස්තේ මාස එයා උපයෝගී කරගත්ත තමන්ගේ ගුණ නුවණ වර්ධනය කරගන්න මේ විහාරස්ථානයත් හා බද්ධ වෙලා මේ වස් සමය ඔබ කරන්නේ අන්නේ මහඟු ආදර්ශමත් වාසනාවන්ත පින්කම. මම දන්නේ අනාගත කාලයේදී මේ පින්කම ක්‍රමක්‍රමයෙන් මෝරා යනකොට ඔබට මේ පිළිබඳව නිවැරදි අවබෝධය ලබා ගන්න පුළුවන් වේවි. මොකද සෑම සෙනසුරාදා දවසකම ධර්ම දේශනා පැවැත්වෙන නිසා. මම අද මතක් කරන්නට උත්සාහ ගන්න ඔබට
බුදුහාමුදුරු දේශනා කරපු වැදගත් ධර්මයක්. ඔබ හැමදාම බණ අහනවා. ලංකා පරිසරයේ නම් ඇහැ ඇරෙන්නේ බණ අහගෙන. නිින්ද යන්නේ බණ අහගෙන. වැඩේ පිළේ ඉඳලා ඉන්නේ ධර්මය ශ්‍රවණය කරගෙන. බොහොම ලේසියෙන් පහසුවෙන් බණ අහන්න අවකාශ තියෙනවා. මම හිතන්නේ මේ රටේ වුණත් ඒකට අපහසුතාවයක් නැහැ. දැන් ලංකා channel එක තියෙන නිසා දවසට 3 සැරයක් විතර ධර්ම දේශනා එහි විකාශනය වෙනවා. ගෙදර දොරේ නිදහසේ ඉන්න අම්මලාට කරදරයක් නැතුව බණ ටිකක් අහන්න පුළුවන් වාතාවරණය සැකසීලා තියෙනවා. හැබැයි කොච්චරනම් බණ ඇහුවත් අපේ රටේ දුර්දාන්තයන් කප් ගහලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව කුමක්දයි කියලා සොයලා විමසලා බලපු කෙනෙක් නැහැ. මම ආසයි කැමති ඔබට අද උගන්වන්න කියලා දෙන්න බණ අහනකින් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. හැබැයි ඒ මාතුලින් ප්‍රකාශ වෙන්නට ප්‍රථම දිගු කාලයක් ජීවිතේ බණ අහපු ඔබ දන්නවද කියලා බලන්නට ඕන බණ අහන එකේ ආනිසංස. ඒ නිසා කරුණා කරලා ඔබ පවසන්න මට බණ අහන එකේ ආනිසංස කොච්චර තියෙනවද කියලා. කල්වේ ළමිඩු කරන්නේ නැතුව සාකච්ඡාවට වැටුණොත් බොහොම හොඳයි. කාලේන ධම්ම සාකච්ඡාය තම් මංගල මුත්තමන් කියලානේ බුදුහාමුදුරු මංගල සූත්‍රයේදී දේශනා කරේ. නිසිකල් ලැබිච්ච වෙලාවේදී ධර්ම සාකච්ඡාව මංගලයට හේතුවක්. ධර්ම වර්ධනය වෙන්න හේතුවක්. අපි අතන මෙතන කරන විවේචනයට වඩා ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා නම් හොඳයි. කියන්න බලන්න බණහනක ඥානසංස කීයක් තියෙනවද කියලා. 5. වෙනත් මත දරන අය ඉන්නවද ඒ වෙනුවෙන්? නෝ. බණහනක ඥානසංස. හොඳයි මම ඒ උත්තර පිළිගන්නවා 5යි කියලා. මොකද මම මාත්‍රකාවේදීම කියවා පංචමානි වික්‍රේ ධම්මසවනේ ආනිසංසා කියලා. බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරපු පාඩයක් එක මහණෙනි ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස 5ක් තියෙනවා කියලා. එක එක්කෙනා එක ගානේ කියමු බලන්න ආනිසංස මොනවද තියෙන්නේ කියලා. බණ අහලා තියෙනවනේ කොච්චර. ඒක නිසා මුතුවේ මේ කර්ම 5 යක් වශයෙන් දැනගත්තා. කිසියම් ප්‍රමාණයක සාමාන්‍ය දැනීමක් තියෙන්න ඕනේ බණකින් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා කියන්න. බලන්න අහන්න කියන්න බලන්න මොනවද මේ ආනිසංස කොයි වගේ දේවල්ද අපිට ලැබෙන්නේ? අහපු නැති දේවල් අහන්න ලැබෙනවා. කොහොම හරි අර තේ බොනකොට කෑම කනකොට හරියට සද්ද බද්ද කතා වලින් හරියට දැන් තමයි කතා කරන්න ඕනේ. කනමොන වෙලාවට කතා කරන්න හොඳ නැහැ ඉර වෙනවා. දැන් මොන අවස්ථාවකදී දෙන කැමති වුණම කෙනෙකුට කතා කරන්න. අහපු නැති දේවල් අහන්න ලැබෙනවා කියලා මේ මහත්ය කිව්වා. ගුණධර්ම වර්ධනය. ගුණධර්ම වර්ධන බොහෝ කන්නේ මතාරන්න. ගුණධර්ම වර්ධනය වෙනවා. නිවන අවබෝධ කරගන්න උපකාරී වෙනවා. ඕන තරම් උත්තර ඔය හැම කෙනා ළඟම තියෙනවා. ඥානය වර්ධනය වෙනවා. බොහොම හරි. තව තියෙන කොච්චර මෙලොව හිතසුව පිණිස වෙනවා. හොඳයි. මෙලොව පිණිස පිණිස වෙන්නේ පරවාස වෙන්න බෑ නේද? භාවනාවට සිත යොමු කර ගන්නට මාර්ග පිළිබඳ අවබෝධය ලැබෙනවා.
දෙකට පැටලෙන්න එපා පැකිලෙන්න එපා. අවස්ථාව මන් දීලා තියෙනනේ කතා කරන්න ඕන කෙනෙකුට. නිරෝගී සුවය ලැබෙනවා. සිත එකලස් වෙනවා. ඔව් සිත එකලස් වෙනවා. ඔව්. හොඳයි. අපි බලමු කියපු උත්තර අපේ මේ උත්තර ගොන්නේ තියෙනවද කියලා. බුදුහාමුදුරු කියපු උත්තර ගොන්නේ තියෙනවද කියලා. පංචමාන වික්ඛවේ ධම්ම ශ්‍රවණේ ආනිසංස. මහණෙනි ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස පහක් තියෙනවා. කතමේ පංච මොනවද මේ පහ? බලන්න මේක නිවැරදිව දැනගෙන හිටියනම් ඒකාන්ත වශයෙන්ම කවුරුවත් බණ අහන්න පැකිලෙන්නේ නැහැ. මොකද ප්‍රතිඵල ගැන අවබෝධයක් තියෙන නිසා. ඒ අනවබෝධය නිසා තමයි මුගක් බණපළවල් වල බොහෝ අය බණ අහන්නේ නැතුව මග හරින්නේ. අවුරුදු 40ක් දැන් ලංකා පරිසරයේ අපි බණ කියනවා. හොඳ අත්දැකීම් තියෙනවා බණ අහන්න එන අය අතරින් බොහෝ වෙලාවට මුගක් බණ කියවන්නේ 7 දවසෙන් 3 මාසෙන්නේ නැත්නම් වාර්ෂිකව. ඔය ධර්ම දේශනා පවත්වන තැන් වලට පැමිණෙන පිරිස අතරින් බහුතරය බණ අහන්නේ නැහැ. ගෙදර ඉන්න පුංචි ළමයි ටිකයි වයසක මහච්චිලා ටිකයි ශාලාවට රිංගවල කොටු කරලා දාලා අනිත් අය ටික ඔක්කොම එළියට වෙලා කයිවාර ගන්නවා. මොනවද කරන්නේ කයිවාර? ඒ කවුරු හරි විවේචනය කරනවා. ඕපාන රූපයක් ගැන කතා කරනවා. අර ලබාගත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. එහෙම කළා අන්තිම මොහොතේ ඇවිල්ලා ඉදන් මේ ඥාතිනම් හොතු සුඛිතාවන්තු ඥාතයෝ කියලා පිනුත් දෙනවා. එතන පිනක් තියෙනවද? කයිවාර ගහ ගහ ඉඳලා කරන් ගහ ගහ ඉඳලා කොළ 52 සූදුව තියෙන ශ්‍රී ලංකාවේ ඉඳලා දෙන්න කොහෙද තියෙන පින? බණහන් ආවනම් ගියනම් හොඳට බණ ටික අහනවා. මිස වෙන වැඩකට හිත යොමු කරන එකකින් පළක් ලැබෙන්නේ නැහැ. කතමේ පංච මොනවද මේ පහ? අසුතං සුනාති. අපේ මහත්තයා කිව්ව පළවෙනි කතන්දරේ. අහපු නැති දේවල් අහන්න ලැබෙනවා. දැන් මොන්න බලන්න ඔබ අද මේ ධර්මශාලාවෙන් පිට වෙලා යන්නෙම ලොකු අනිසංසයක් කරපින්නගෙන. කොහොමද? ඔය කියපු ඒව කරුණු අතරින් බුදුහාමුදුරුවෝ පෙන්නපු කරුණු පහෙන් එකයි කියුවේ. හැබැයි ඒව මේකේ අන්තර්ගත වෙලා තියෙනව නැත්තේ නෑ. ඔබ හැමදෙනාම කියපු එක එක දේවල් මේ කරුණු අතර මේක ASCII අන්තර්ගතයේ තියෙනව නැත්තේ නෑ. ඉලක්ක වශයෙන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා බණහනකින් ආනිසංස පහ. පළවෙනි එක අසුතං සුනාති යහපු නැති දේවල් අහන්න ලැබෙනවා. දෙවෙනි කාරණේ සුතං පරියෝදපේති. ඒ කියන්නේ අහපු දෙයක් නම් නැවත මතකෙට එනවා. රිබිලි අමුතුවෙන් නැවත සිහියට එනවා. අපි අහපු කියපු දේවල් දැකපු බලපු දේවල් සියල්ලම අපේ මතකේ නැහැ. ටික දවසකින් ඒව මතකින් ඈත් වෙලා යනවා. නමුත් නැවත අහපු සියපු ගමන්ම ඒක හොඳ මතකෙට ආපහු ඇවිස්සලා එනවා. ඒක නිසා බණහන එකෙන් අහපු නැති දේවල් අහන්න ලැබෙනවා. දෙවෙනි කාරණේ අහපු දෙයක් නම් නැවත මතකයට එනවා. මම හැබැයි ප්‍රයවසානේ මේක ආයිත් අහනවා. ඒක නිසා මතක තියාගන්න ඕනේ. නැත්තම් ඔඩොක්කේ තිබිච්ච දෙයක් නැගිටලා යනකොට මෙතන හැයිලා යනවා වගේ ගෙනිච්ච දෙයක් නැතුව වගේ නිකම්ම හිස්ව යන ලෑස්ති වෙන්න එපා. ඉගෙනගෙන අවබෝධයට අරගෙන රැගෙන යන්න. සුනාත ධාරේද තරාත ධම්මේ කියලා ඒක බුදුහාමුදුරුවෝ කියන්නේ. සුනාත හොඳට අහන්න ඕනේ. අහලා නිකම්ම නිකන් හරලා දාලා යන්න එපා. ධාරේද මතක තියාගන්න ඕනේ. මතක තිබුණාට මදි. මහා දැනුගත් වෙලා මහා පඬිතෙක් වෙලා මහා උගතෙක් වෙලා අතන මෙතන දේශන තියතියා කියාට ප්‍රයෝජනයක් නැහැ. ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැත්තම්. අත්තානමේව පඨම පතිරූපේ නිවසේ ඉස්සෙල්ලා තමන්ගේ ගුණධර්මයේ පිළිටන්නට ඕන. අත්ඤ්ඤ මනුසාසය ඊට පස්සේ අනිත් අයට අනුශාසනා කරන්න ඕන.
තමන් ළඟ ඒ ක්‍රියාපටිපාටිය නැතුව කෙනෙකුට කරන අනුශාසනාව ඵල රහිතයි. කකුලුවම කකුල පුතාට කියලා දෙන පාඩම වගේ වෙන්නේ එහෙම වුණා. මොකද කකුලුවම කකුල පුතාට කියලා දෙන පාඩම. කකුලුවම පැත්තකට වෙලා බලාගෙන ඉන්න පුතා යන හැටි. බලනකොට අම්මට පේනවා පුතා යන්නේ හරකට නෑදේටනේ. හා පුතා මොකද මේ හරහට යන්නේ නෑදේට යන්නේ. කෙලින් යන්නකො මේ බලන්න අම්මිය යන හැටි. කියලා අම්මත් ගිහිල්ලා පෙන්නනවා නෑදේට. අම්මා යන්නේ නෑදේට. ඒක නිසා දේශනා කර ඉඳලා හරියන්නේ නෑ. දැනුගතෙක් වෙලා ජීවිතේක පුරුදු වෙන්න ඕන. දෙකයි ධාරණය කරගන්න. ඊළඟට චරාත ධම්මේ ඒ ධර්මය අනුව හැසිරෙන්න ඕන. එතකොට ජීවිතයක් ලස්සන වෙනවා. සල්ලි වලින් පොහොසත්කමක් නෙමෙයි. ඒක ධනවත්කමක් නෙමෙයි. මුදලින් නැති වුණත් හදවත පිරිසිදු නම්, හදවත ලස්සන නම්, හදවත ගුණධර්ම වලින් පිරීලා නම් අනේ හොඳ පොහොසත්. ඔය අපේ තියෙන විවිධ ප්‍රස්තාව කරු පණින්න පෙර සිතා බලන්න. උඩ පැනනොත් දිවලට. විවිධ ප්‍රස්තාව කරු වලට අලුත් දේවල් එකතු වෙලා තියෙනවා දැන් ලංකා පරිසරයේ. විශේෂයෙන්ම මේ ප්‍රයිවට් බස් වල. ගහලා තියෙන විවිධ උපමා උපමේය. මම දැක්ක බස් එකක ගහලා තියෙනවා මූණේ ඇති ලස්සන හදවතේ ඇත්නම්. හරි ෂෝක්නේ නේද? මූණේ තියෙන ලස්සන බොහෝ අයගේ හදවතේ නෑ. ඉතින් හරි භයානකයි එහෙම කියනවා ළඟ තියා ගන්න අසුරු කරන්න. ඒක නිසා චරාත ධර්මයේ හැසිරෙන්න ඕනේ. ධර්මයේ හැසිරෙනකොට ඔය මූණේ තියෙන ලස්සන හදවතට ගිලාපයි. ඉතින් අපි ඊළඟට කිව්වේ සුනාත ධාරේත චරාත ධම්මේ හොඳට අහන්න මතක ධාරණය තියාගන්න යන හැසිරෙන්න. දැන් බුදුහාමුදුරු ඉගෙනුවානේ ආනිසංස 5 දෙකක් මම මතක් කරා. අහපු නැති දේවල් අහන ලැබෙනවා, අහපු දේවල් නැවත මතක් වෙනවා. තුන්වෙනි කාරණය කං විතරයි. මොකද කං කියන්නේ? ඔව් ඉස්සර ලංකාවේ නම් අපි පුංචි කාලේ හොසෙල්ල මොකද කළා කං බූරු කියලා. ඒ කං බූරු නෙමෙයි. කං විතරයි. කං විතරද කියන්නේ කුකුස් නැති වෙනවා. මොකද නැති වෙන්නේ? නෑ මං කිව්වා වචනේ නෙමෙයි. කොකිස් නෙමෙයි කුකුස්. කුකුස් නැති වෙනවා. කුකුස් කියලා කියන්නේ ඇත්තටම සැක. සැක සංකා නැති වෙන්න නම් බණ අහන්නම ඕනේ. හුඟක් අය නාහන නිසානේ මලගෙවල් වල ගිහිල්ලා මුල්ලක් හෝ කොහේ හරි අඳුරක් තැනක් අල්ලගෙන කණ්ඩායමක රැස්වෙලා විවිධ විවේචනය කරන්න යන්නේ බ මැරලා ගිහ උපදීදාපි. ඔන්න සැකය. හොඳයි ඉපදුණයි කියමු. අද මම කරන මේවා ඉපදිච්ච එක්කෙනා නෙබුත්ින්නේ මමයි. ඔන්න තව සැකය. ඔය හිතන සකියනයි කොච්චරවත් ඉන්නවා. මම අද කරන හොඳ හෝ නරකල විපාක විඳින්න වෙනත් කෙනෙක්. ඉතින් කවුරුත් විඳින දුකට මම මෙහි නිකම් පරිප්පු කන්න ඕනේ නේද? ඒව සැක. මේ විදිහේ සැක සංකාවලින් යුක්තව විවේචනය කර ඉන්න එක නැති වෙලා යනවා. හොඳට බණ මඩුවට ගිහිල්ලා බණ ටිකක් කියවුවා. ඊළඟට දිට්ඨින් මුජුම් කරවද හතරවෙනි කාරණා. මොකද ඒ කියන්නේ? මේවා සිංහල තේරුම එහෙමම තමයි තියෙන්නේ. දිට්ඨින් මුජුම් කරවද. දෘෂ්ටිය ඍජු වෙනවා. වැරදි වැඩ කරපු අය වැරදි අත්හැරලා යහපත් චරිතවත් හොඳ මනුෂ්‍ය බවට පත් වෙනවා. බුදුහාමුදුරු උත්සාහගත්තේ මේ කටයුතු ටික කරන්න. මේ සමාජයේ තියෙන හානිය නවත්තන්න. දෙවනුවයි පරලෝක ගැන කතා කළේ.
මොකද එවකට හිටපු අන්‍ය ශාස්ත්‍රූරු දේශනා කරපු ධර්මයේ බොහෝ වෙලාවට මහා සමාජයට විශාල හානි කරන ගති ලක්ෂණ දකින්න තිබුණා. එදත් හිටියා ඔය අද වගේම උච්ඡේදවාදී. මලාට පස්සේ යමක් ඉතුරු වෙන්නේ නැහැ. බස්මි මෘතස්ය දේහස්ය පුනරාගමන කෘත. මරිච්චකාව අල්ලලා දවල පුච්චලා අලු කරලා දැම්මට පස්සේ ආපු කෙනෙක් නැහැ. ඒ නිසා කොහෙවත් නැති මේ මනස්ගතයකට අවිදුක් විඳින්න ඕන කරන්නේ නැහැ. කාපල්ලා විපල්ලා ජොලි කරපල්ලා කියලා තමයි ඒගොල්ලන්ගේ දර්ශනේ තිබුණේ. ණය වෙලා හරි ගිදල් ගන්නයි කිව්වේ. ඒක හරි භයානකයි. එහෙම මනසක් ඇති පුජ්‍යලයක් සමාජය අර ප්‍රභාකරන් වගේ කාලකන්ණි මිනිස්සෙක් හිටියොත් මොනතරම්නම් කරුණයක්ද සමාජයට. පවපින අඳුරන්නේ නැති අනුගේ ජීවිතේක වටිනාකම තේරුම් ගන්නට බැරි. ලදරුවන්ගේ අහිංසකකම තේරුම් ගන්නට බැරි මනසක් තියෙන කෙනෙක් ඇති වුණොත් කොයිතරම්නම් භයානකද. ඒක නිසායි බුදුහාමුදුරුවෝ දෘෂ්ටිය ඍජු කරන්න උත්සාහ ගත්තේ හැමෝගෙම. දිට්ඨි මුජුම් කරෝද දෘෂ්ටිය ඍජු වෙනවා. දැන් මම කරුණු හතරක් කියනවා. බලන්න ආවර්ජනා කරන්න මතක තියෙනවද කියලා? පාලි වචනේ වලනේ සිංහලෙන් කියන්නේ. පළවෙනි එක අහපු නැති දේවල් අහන්න ලැබෙනවා. දෙවෙනි එක අහලා තියෙන දේවල් නැවත මතකෙට එනවා. සැක සංකා දුරු වෙනවා. ඔව් නිවැරදි වැටහීමක් ඇතුව ජීවත් වෙන්න උත්සාහ ගන්න. පස්වෙනි කාරණය තමයි චිත්තමස්ස පසීදති. අස්ස ඔහුගේ චිත්තං සිත පසීදති පහදී. බණ අහපු කෙනා බණ මඩුවෙන් එළියට යන්නේ බොහොම ප්‍රීති ප්‍රමෝදයි. යමක් මම අද මේ ගත කරපු පැය රැගෙන යනවා නේද කියන සතුටයි. මම ඒකට පොදු උදාහරණයක් කියන්නම්. ඔය බුදුහාමුදුරුවෝ පෙන්නපු ධර්ම ශ්‍රවණය කිරීම ආනිසංස. තවසක් බුදුහාමුදුරුවෝ සුපුරුදු පරිදි ලෝකය දිහා බලනවා. හිමිදරි පාන්දර මහා කරුණා සමාපත්තියට සමවැදිලා මම කාටද අද උදව්වක් කරන්නේ? කවුද අද මගේ මේ සසරෙන් ඈතර වෙන තරම් පින් මෝරලා තියෙන පුජ්‍යලයා? ඒ බුදුහාමුදුරන්ගේ කරුණාදලට හසු වෙච්ච අය පිළිබඳව වාර්තාවක් දෙන්න බලන්න. ගන්නයි නෝන තමයි. අඟුලිමාල, සෝපාක, මට කුණ්ඩලිය යෝති ආලා තියෙනවනේ නැත්තම්. ඔව්. පටාචාර. ඔව්. අපේ දෙව්දත් නම් ගියේ දෙව්දත් තාම සංසාරේ භයානක තැනක ඉන්නේ. ඉන්ද කවේර විද විද දහම්මනහර සිඳ විද දුක් සසර අහෝ දෙව්දත් නොදුටි මොහුපුර. යගියේ නෑ තාම එයාගේ මනස ක්‍රියාත්මකුනේ විමුක්තියට ඉලක්ක කරලා නෙමෙයි. ලාභ ලෝක වලට ඉලක්ක කරලා, බුද්ධත්වයට ඉලක්ක කරලා, සම්පත් වලට ඉලක්ක කරලා, ද්වේෂයෙන් කරකසලේ ජහදෝතේ ඉන්නේ. ඒ නිසා අදට අවිජ්මානරණයි. තවන්නවා රජ්ජුමාලා. එහෙම කෙනෙක් ගැන තමයි මම මේ අද කියන්නේ. එදා බුදුහාමුදුරුවෝ දැක්කේ බමුණෙක් පිළිබඳවයි. ඒ බමුණට තිබුණ වාසනා ගුණය බුදුහාමුදුරන්ගේ බණ ටිකක් අහලා සසරෙන් ඈතර වෙන්න තරම්. එයාගේ නම භාරද්වාජ. පස්සේ කාලේ යා නමට අන්වර්ථ නාමයක් විශේෂණ පදයක් එකතු වුණා. කසී භාරද්වාජ කියලා. ඒ කසී භාරද්වාජ උනේ මේ බමුණු කුලයේ අය ඉගෙනුවා ලෝකයේ බැවි මහා ප්‍රඥා කියලා. ब्राह्मणोश्यमुख मासिक बाहु राजन्य कृता ऊरु तदस्य द्वैस्य पद्भ्याम शूद्रो
විදිය මේ ලෝකෙ මෙව්වේ මහා බ්‍රහ්මයා. මහා බ්‍රහ්මයා ලෝකෙ මවද්දී ඉස්සෙල්ලාම මේ ලෝකෙට මිනිසුන් මවද්දී උසස්සේ සම්මත බමුණු කුලයයි තමයි මහා බ්‍රහ්මයාගේ කටින් මෙව්වා කියලා කිව්වේ. මහා බ්‍රහ්මයා කටින් තමයි බමුණු කුලයේ අය මවලා තියෙන්නේ. බ්‍රාහ්මනෝස්ය මුඛමාසි බාහු රාජන්‍ය කෘත රජවරු කියන ශාස්ත්‍රීය වංශිකයෝ රජ කුලයේ අය මේ ලෝකෙට මවලා තියෙන්නේ මහා බ්‍රහ්මයාගේ බාහු වලින් අත් දෙකෙන්. ඌරු තදසය වෛශ්‍ය කියන තුන්වෙනි ජන කණ්ඩායම මේ ලෝකෙට මවලා තියෙන්නේ මහා බ්‍රහ්මයාගේ ඉඟටියේ. පන්බ්‍යාන් සුත්‍රෝ අජායත සුත්‍ර කියන කුල 18කට අයත් මේ සමාජයේ පහත්යයි සම්මත කණ්ඩායම මහා බ්‍රහ්මයා මවල තියෙන මහා බ්‍රහ්මයාගේ දෙපතුලේ යටිපතුලේ පන්බ්‍යාන් මේ විදිහට සමාජ කොටස් කරලා බෙදලා ඒ අයට ආයත රාජකාරීත්වයෙන් කළා තිබ්බා. බමුණන්ට රජුට අනුශාසනා කරන එක, යාගෝප කරන එක, දෙවියන්ට පුද පූජා කියන ඒවා යාගාතේ තියාගත්තා. නිරතුරුවම තමන්ගේ බඩ වැඩෙන ටික ඔක්කොම යොදාගත්තේ බමුණෝ. රජවරුන්ට තිබුණේ ඉගෙන ගන්න පුළුවන්, රජකම් කරන්න පුළුවන්, රටේ සෞභාග්‍ය ආරක්ෂාව සලසන්න ඕන. තුන්වෙනි කණ්ඩායමට වෙලෙන නම් ලෝහිතවත් කිරීමේ අයිතිය තිබුණා. පහත්යයි සම්මත කුල 18ට තිබුණේ උසස්සේ සම්මත කුල වලට බැල මෙහෙකම් කරලා ලැබෙන කීයකින් අර ජීවත් වෙන එක. ඕක වැඩවසන් ක්‍රමයේ අපේ තාමත් තියෙන ලංකාවේ කොහොම දැන් ඩිංග මේක ගෙවිලා විනාශ වෙලා යනවා හොඳ ලක්ෂණයක් ඒක. හැබැයි මෙහෙම ඉගෙනුවාට බමුණෝ Tamanට කරදරයක් වෙච්ච වෙලාවේදී භාවිතා කරන්න තව ධර්මයක් ඉගෙනුවා ආපත් ධර්ම කියලා. ආපත් ධර්ම කියලා කියන්නේ තමන්ගේ වංශයට කුලයට කිසියම් බාධාවක් හානියක් වුණොත් තමන්ට ආйти නැති පහත්යයි සම්මත කුලවලට ආйти රාජකාරී කරලා ජීවත් වෙන ඇති ඒගොල්ලෝ තියාගත්තා. ඒක නිසා මේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස අපේ බුදුහාමුදුරන්ගේ සමය වෙනකොට බමුණු කුලය බිඳ වැටලා තිබුණේ. මොකද බුදුහාමුදුරන්ගේ දේශනාවත් එක්ක ඒගොල්ලන්ගේ මේ ආධිපත්‍ය රැකගන්න බැරි වුණා. බිඳ වැටුණා. ඒක නිසා ඒගොල්ලන්ට තිබිච්ච අර ලාභ සත්කාර නැති වෙලා ගියා. ලාභ සත්කාර නැති වුණාම ඒගොල්ලෝ ආපත් ධර්ම බක්තා කළා. තමන් වෙත රඳවගෙන තිබිච්ච නිෂේධ බලය භාවිතාව අරගෙන පහත්යයි සම්මත කුලවලට අයිති වෙලා තිබිච්ච කුඹුරු ගොවිතැන කරන්න පටන් ගත්තා බමුණෝ. ජීවත් වෙන වෙන විදියක් නැහැ. මොකද දේවස්ථාන වැහිලා පූජාවට එන්නේ නැහැ. එදා පවත්වපු මහා බලමිලි පුද පූජා දැන් නැවතිලා බුදුහාමුදුරුවෝ ඊට වඩා හොඳ ලස්සන දර්ශනයක්. අහිංසක සත්තු මරන්න එපා, බිලි පූජා තියන්න එපා, ගොළු කතා කරන්න බැරි, තමන්ගේ දුක කියාගන්න බැරි අහිංසක සත්තුන්ට මේවා දෙයි හිංසා කරන්න එපා. බුදුහාමුදුරුවෝගේ දර්ශනය මේක. අහපු මිනිස්සු එදා කරපු බලමිලි තොවිල් නතර කළා. අයින් වුණා. සෝමහාමුදුරුවෝ දේවාල වලට අරගෙන ඇතුවා වගේ. ඉතින් ඒක නිසා ජීවත් වෙන්න විදියක් නැති බමුණෝ මොකද කළේ? කෘෂි කර්මාන්තයට සම්ප්‍රාප්ත වුණා. දැන් මේ නිසා මෙයාට නම වැටුණා භාරද්වාජට ඉස්සරහට විශේෂණයක් එකතු වුණා කසී භාරද්වාජ කියලා. ඊතර ගියම ওই පරිපොතේ තියෙන සූත්‍රය පොඩ්ඩක් කරන් බලන්න. මට මේ කරුණු පහ කතා කරලා විස්තර කරන්න නම් පැය දෙකමාරක් විතර යනවා. එච්චර කාලයක් ඔයගොල්ලෝ හිතන්නේ නැහැ මෙතන ඉදී කියලා. දැනට මට 9ට කාලයක්. බොහොම කනගාටුයි. හරියට කියලා දිගන්න කරේම ගැන. දැන් බුදුහාමුදුරුවෝ ඔහුගේ වාසනා සම්පත්තිය දැකලා එදා ඔහු ලස්සනට ලෑස්තියක් තිබුණා වප්මගුල් උත්සවය. විශාල කුඹුරුයාය මේ කුඹුරුයාය අද මඩවල වීහින තත්ත්වයට ගෙන ඒම සඳහා වප්මගුල් උත්සවයකට ලකලෑස්ති වෙනවා. වෙල පහින් නැකත් බලලා නැකතට අනුව කිරිපැන් ඉහලා වටතල දාලා ආරක්ෂක මුල් ගැට ගහගෙන දැන් යා සූදානම වප්මගුලට අවශ්‍ය කරන සියලුම ආඩුම කුඩුම සූදානම් කරගෙන නගුල් 500යි නගුල් 500ට ගොනු 1000යි
අවශ්‍ය කරන සමස්තයම ලෑස්ති කරගෙන වක්මගුලට සූදානම් වෙන වෙලාවේ බුදුහාමුදුර අර පැත්තෙන් වඩිනවා බමුණගේ හේතු සම්පත් දැකලා. බමුණට ඒක තේරෙන්නේ නැහැ මේ බුදුහාමුදුරනේ මට උදව්වක් කරන්නේ කියලා. බුදුහාමුදුර ඈත වඩිනකොට බමුණ හිමිදිරි පාන්දර දැක්කා. බුදුහාමුදුර තමගේ කුඹුරු ක්ෂේත්‍රය දිහා වඩිනවා. දැකලා කල්පනා කළා මේ මහ කාලකන්ණි මුඩු මහන උදේ පාන්දර මොන එකකට එනවද මන්ද මේ පැත්තේ මගේ මේ රාජකාරියට බාධාවක් වෙන්නේ අපේ තේම හිතනවනේ නේද කුසට දරුවා ආපු දවසේ ඉඳන් හාමුදුරුවෝ පිළිත් ටික කියන්න ඕන ආශිර්වාද කරන්න ඕන ආරක්ෂා කරන්න ඕන රකින්න ඕන බිහි වෙච්ච ගමන් ඒත් එහෙමයි සියලුම දේ ආගමික චාරිත්‍රානුකූලව ඉස්සෙල්ලම පන්සලට ගෙනල්ලා පිරිච්චියවල නූල් බැඳලා ආශිර්වාද කළා තමයි ආරම්භ කරන්නේ. එතෙන් සිට අකුරු කියවනකොට කෙස් පොද කපනකොට ඒ වගේම ඉදුල් කට ගන්නකොට මේ හැම තැනදීම හාමුදුරුවෝ තෝරන පිරිත් ටිකක් තුනක්. ලොකු මහත්තයලා ඉස්කෝලේට බාර දෙන්න ඉස්සෙල්ලාම අරන් යන්නේ පන්සලට ගිහලා පිරිත් නූල් ගැට ගන්නවා. විවාහ මංගල්‍යදෙත් එහෙමයි දෙන්නට ආශිර්වාද කරන්න ඕන හාමුදුරුවෝ ගිහිල්ලා පිරිත් කියලා. ඒ විදිහට ගිහිල්ලා මරණය කටයුතුත් ඔක්කොම කරන්න ඕන හාමුදුරුවෝ. හැබැයි මේගොල්ලෝ ජන්ඩියට අඳ පහනගෙන ගමනක් යන ලෑස්තිලා එළියට පහිනකොට හාමුදුරුවෝ මොන ගෙච්ච ගමන් ඔන්න අත්තන තමයි නරක වෙන්නේ. කරත්තට අහුවෙච්ච කඩුලෙල්ල වාගේ මූණ ඇදලා මොන බම්බුවකට ආවද මන්ද මේ අපි යන ලෑස්තිච්ච වෙලාවේ පාරට ගියා. තත් සෞත් වෙලා කුණු ගගා බිම බලාගෙන hina වෙන්නේ නැහැ. ඔරවගෙන ප්‍රවාහගෙන අද ගහගෙන ඔන්න යනවා. ගිය ගමන ඉතින් අන්තිම නරක වෙන්නේ හාමුදුරුවෝ දැකපු නිසා නෙමෙයි. යන්නේ මහා කැත හිතෙන්නේ කොහොමද එහෙම? හරියන්නේ. චේතනා පරිසුද්ධ වෙනන් කියලා තියෙනවනේ අර මොකද්ද එකක් නේද? ඒ සටන් විතරනේ කොයි සටනක් චේතනා පරිසුද්ධ නම් චෛතන්‍ය ඉතින් පාරට බහින්නේ හාමුදුරුවෝ දැක්ක ගමන් හිත නරක කරගෙන හාමුදුරුවන්ගේ කරපිටින් තමයි ඔක්කොම යන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ නම් එහෙම කියලා නැහැ. සමනානංච දස්සනං ඒතම් මංගලමුත්තම. ශ්‍රමණයන් වහන්සේලාගේ දැකීම මංගල්‍යයට හේතුවක්. මේ ඔය තියෙන තාම ඔබලඟාරේදා බමුණ ළඟ තිබිච්ච බමුණු මතය. මේ බමුණ හිතුවා මේ කෙස් ටික කපලා සුද්ධ කරලා හොඳටම මිලියක් ගෝලි වගේ කසාවක් දරාගෙන ගෙයින්කට ගිහිල්ලා පිණ්ඩපාතේ ලැබලා කාලකන්ණි කම්මැලි ජීවිතයක් ගත කරන අය හැටියටයි ඒගොල්ලෝ හැදෙන්නේ. අද ඔබ අපි දැක්කම මේ හිතරන අපේ අපච්චි ඔළුවේ කොණ්ඩෙත් නැහැ. මේක කපල මිලියක් බෝලේ වගේ දැක්කම මහා ප්‍රසන්නයි ගමනත් අසාර්ථකයි කියලා හිතනකොට හිතනවා නම් හැබැයි අපට වඩා ඉස්සෙල්ලාම මොන දෙහෙන දැන් මහත්ය. අද මහතුරු කොණ්ඩේ ගානේ අපි අර පෙන්නේ දිලිදිලි ලස්සනට. අද ඒක උඹා මොඩිෆයි වෙලා දැන් ඉස්සරම ලස්සනට කොණ්ඩේ ගහලා බම්ප් එක තියලා පැත්තට බෙදලා ක්‍රීම් ගාලා ලස්සනට හදාගෙන යනකොට තමයි හරි අගේ හරි ලස්සන හරි බියුටිෆුල්. දැන් ඔක සම්පූර්ණයෙන් ලෙල්ලට ගාලා තෙල් ගාලා බෙබලි යනකොට තමයි මොන බලන්න පුළුවන් තාලෙට දිලිහිච්ච තරමට තමයි දැන් කවුරුත් කැමති. හැබැයි ඉතින් ඇත්තටම මේක මහා කතන්දරයක් මේක මහ ලොකු බණක් මේක මේ හිස වාන්න කිව්වේ බුදුහාමුදුරුවෝ මේකේ තියෙන ආනිසංස 18ක් හිසේ කෙස් ටික කපලා දාන එකේ කරදර 18ක් එක බ්ලේඩ් පාරෙන් අයින් කරනවා. ඉතින් ඒකට වෙනම බණක් කියන්නේ ඒක දැන් කියන්නේ තවත් මහ කතන්දරයක් වෙනවා. ඔය 18ම අයින් කළේ ඒ නිසා හරි වාසනාවන්තයි ඔබ දෙපළ කරදර 18ක් උතරින් අයින් කරලා තියෙනවා අපි වගේ. ඒක නාගසේන කතාවෙත් කියන්න වෙන්නේ දැම්ම නෙමෙයි. බොහොම දිග ප්‍රශ්නයක් ඒක. දැන් බුදුහාමුදුරුවෝ වඩිනකොට කසීබාරත්වාද දැනගත්ත අපච්චේ මගේ මේ මංගල්‍ය අවමංගල්‍යයක් වෙන මේ කම්මැලි මනුස්සයෙක් දෙන්නට ඒක නිසා සියල්ල අත්හැරලා ඉස්සරහට දෙව්වා. තමන්ගේ සීමාවට එන්නට කලින් දුවනගෙන ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ළඟට නතර වෙලා බුදුහාමුදුරන්ට කියනවා අහම්බිකෝ සමන කසාමිච වපාමිච කසිත්වාච වපිත්වාච පුඤ්ජිස්සාන
ශ්‍රමණය මම නම් හැබැයි මගේ ආහාර ටික ගන්න කපලා කොටලා සීසාලා වපුරලා ලැබිච්ච ප්‍රතිඵල ශස්‍ය ඒවයි තමයි මම ජීවත් වෙන්නේ මම මහන්සියලා මොකදරේම කන කෙනෙක් කිව්වේ ඊළඟට ඔහු කියන නැවත ත්වම්පි සමන කසස්සුච වපස්සුච කසිත්වාච වපිත්වාච බුද්ධසූති ශ්‍රමණයන් වහන්සේ කම්මැලි වගේ හේතල පොරක් වගේ ඔළුවේ හිට දෙපතුල දක්වාම මේ රෙදි කඩක් පොරවගෙන පාත්තර ගෙඩියක් අතින් අරන් එක්කෙනා ළඟට ගිහලා ඩිංග ඊළඟට කම්මැලියෙක් වෙන්නේ නැතුව මේ මං වගේ කපලා කොටලා සීසාලා වපුරලා හම්බ කරන් කනවද මම පුදුම විදිහේ චෝදනාවක් අපිට කරේ නේද ඈ ඔය බබුණෝ අදත් තියෙනවා අනේ හම්බුරන්න මොකෝ දෙවිලා හම්බෙන කෝලි කුට්ටු දෙන්නම් ගැටේ කියලා කාලා බුදියෝනේ පඩික්කම් පොරෝ ඔහොම කියනවා ඒ ඉතින් අපි ගන්න නොදන්න අය දැන් බලන්නකො මේ අපේ සේවය අගයන්න එහෙම කවුරුවත් නැහැ කෙනෙක් නැහැ හිතන්නේ නැහැ ඈ ඔබට තියෙන්නේ යුතුයකම් ඉෂ්ට කරන්න දෙපාර්ශ්වයේ ඥාතීත් එක්ක බෙදිච්ච බැමිණුලට විතරයි හැබැයි මේ සූරට ආවට පස්සේ අපි අපේ අම්මා තාත්තගෙන් අයින් වෙලා අපේ අම්මට තාත්තට අපිට යුතුයකම් කරන්න කවදාවත් ඉඩක් හම්බෙලා නැහැ. නමුත් අපේ සේවය මුළු මහත් සමස්ත ලෝකවාසී සියලු ජනතාවට කාලයක් වෙලාවක් නිමක් සීමාවක් නැහැ. රැයක් දවල්ක් නැහැ. මේක තේරුම් ගත්තේ නැහැ. මේක තේරුම් නොගන්න එකම හේතුව තමයි ඔබ මේ ශාස්ත්‍රය ගැන අවබෝධයක් නැතිකම. හැබැයි තායිලන්ත ක්‍රමයට නම් කිසිදු ගිහියෙක් හාමුදුරුවන්ට දොස් කියන්නේ නැහැ. ඇයි සමස්ත ගිහි සමාජ පිරිමි සියල්ලෝම පැවිදි. අපේ රටේ නම් පැවිදිලා සිවුරේ විවාහයක් කරගන්න බෑ. ඒ ඉස්සරහ වෙන්න ඕනේ මතකවත් මිනිස්සු දැනෙව තකන්නේ නැහැ. ඉස්සර නම් අපිට ඇහිලා දෙනවා අපේ ගෙදරින් හිරවල පුරාන්සි විවාහයක් කළ දෙන්නේ නැහැ මංගල්‍යයක් දෙන්නේ නැහැ කියලා. ඕකේ අනිත් පැත්ත තායිලන්තේ. විවාහ කිසිදු විවාහයක් කරගන්න බෑ මහාන නුන. රජුරුවන්ගේ රජපුතාට මහාන නුන ඔටුන්නත් අහිමි. මේකේ සතියක් කර හිටපු කෙනා මේකේ තියෙන අමාරුකම බැරිකම පේන. දැන් ඔය හිසකෙස් ගාලා දාන්න කලින් ඔය මතේට ලෝකේ හැරෙන්න කලින් ඔබත් හොඳට කොණ්ඩේ වවපු කෙනෙක්. ලස්සනට බම්ප් එක තියලා ක්‍රීම් ගාලා ෂැම්පූ ගාලා හොදලා ඊළඟට විවිධ බාම් වර්ග ගාලා කැමැති පරිදි විවිධ විදියට තමන්ගේ කොණ්ඩේ තමන්ට ඕන විදිහට හරවගෙන ලස්සනට ආරිච්චි බෝරිච්චි දාලා කාගේ හරි අතින් අල්ලගෙන ගෝල්ෆ් රේස් එකේ ජොලියේ යනවා. බලන්න මේ සූර්යයන් ඉන්න කිසි කෙනෙක් එහෙම ගිහලා තියනවද කියලා. තනි කුඩේ යට ගල් පර්වතයසේ ඉඳලා තියෙනවා දැකලා තියෙනවද කියලා කවදාවත්. අවුරුදු 7-8 ළමයි මම ගෙනල්ලා මහාන කළා. අවුරුදු 80-90 ජීවත් වෙලා සූර්යයන් ඉඳලා අපවත් වෙලා යනවා. ඔබත් එක්ක සසඳුවාම ඔබ ළඟ තිබිච්ච හැඟීම් ඇත්තටම මේක ඇදලා දාලාද මේ හැඟීම්? නෑ. මේ ධර්මය තුලින් සියල්ල යටපත් කරලා තියෙනවා. පුදුම මානසික පාලනය. මහා පුදුම චිත්ත පාලනය. මේ බුදුහාමුදුරගේ ධර්මයේ නිකම් එකක් නෙවෙයි අත්ූපනායකයි. අත්ූපනායකයි කියලා කියන්නේ තමන් හා සමග උපමා කරලා බලන්න ඕන නිතරම. තමනුත් එක්ක සසඳලා බලන්න ඕන. එහෙම බුද්ධිය තියෙන කෙනා කවදාවත් විවේචනය කරන්නේ නැහැ. මේ සූරට යට වෙලා හිටියත් මම වගේ කෙනෙක් නේද? මට තියෙන හැඟීම නේද? ඔහු කොයි තරම්නම් මේ හැඟීම් මර්ධනය කරලා තියෙනවද? මට වඩා කොච්චර ශ්‍රේෂ්ඨ. මේ තන බුද්ධිමත් නෑ අපි ළඟ. ඒකයි අපේ ශාස්ත්‍රයේ තියෙන ලොකු මහාන. මේ බමුණා කියනවා බුදුහාමුදුරන්ට මම නම් දුක් වෙලා මහන්සියලා කපල කොටලා සීසල වපුරලයි කන්නේ ඔබ වහන්සේ. ඇයි මේ? හිතල හොරක් වගේ කම්මැලි කන්නේ. අතෙන්ට මෙතෙන්ට කියලා දිගට ඉල්ලම් කන්නේ.
මම මගේ වෙහස මහන්සලා හම්බ කරගෙන කනවා. බුදුහාමුදුරුවෝ toy ටික ඉලක්ක කරගෙනම යාවේ. මේක අහලා බයි පැනලා යන්න නෙමෙයි. බුදුහාමුදුරුවෝ හිටිවන එහෙම මෙතන කියනවා අහම්බිකෝ බ්‍රාහ්මණ කසාමිච වපාමිච කසිත්වාච වපිත්වාච බුද්ධිස්සාන. ඔව් බොහොම හරි. ඔබේ චෝදනාව හරි වැරදි. මමත් නිකමෙක් නෙමෙයි. මමත් කම්මැලි නෙමෙයි. මමත් කපල කොටලා සීසාල වපුරලා මහන්සියලා හම්බ කරගෙන තමයි මම කන්නේ. මේක අහපු ගමන් බබුණ උඩුකුරු යනවා. සාමාන්‍යයෙන් ගැමි සමාජ භාෂාවෙන් කියනවා නම් බබුණ චකබ්ලාස් වුණා. එయ్యකෝ මාර කතාවක් නෙමෙයි කියන්නේ. මම නම් හොඳ ගොවියෙක්. මගේ ගොවිකම නිසා මගේ දිහා බැලුවාම මගේ බඩු මුට්ටු දිහා බැලුවාම ලොරි ගණනාවක් පටවන්න බඩු මුට්ටු මට තියෙනවා. මොනවද? නමුල්ම 500යි. ගොන්නු 1000යි. මේකට සරලන මිනිස්සු මේ ගොන්නු 1000ක් නිකන් කෙනෙකුට දක්වන්න බෑ. බැලුවාම පන්න ලොරි ගන්න. මෙයා කියන එයක් ගොවියෙක්. හැබැයි තියෙන්නේ අතේ පාත්තර ගෙඩියක් විතරයි. ඒකයි බමුණ උඩුකුරු යන්නේ. බමුණ අහනවා බුදුහාමුදුරන්ගෙන් ඔබත් කොවියේ? කස්සකෝ පටිජානාසී නචපස්සාමතේ කසින්. එයයි තමුන් නැහැ කියලා තමුන්යි මා ලස්සනම දක්ෂ ගොවියෙක් කියලා. හැබැයි ගොවියෙකුට අවශ්‍ය ආහන්නකෝ නචපස්සාමතේ කසින් මට නම් දකින්නේ නැහැ ඔබ වහන්සේගේ කෘෂි උපකරණ. බුදුහාමුදුරන්ගේ මහා කෝ කෘෂි උපකරණ. බුදුහාමුදුරුවෝට කියලා දෙනවා තමන් වහන්සේගේ කෘෂි කර්මාන්තය පිළිබඳව. කොහොමද කිව්වේ? සද්ධා බීජං තපෝ ඔට්ටි පඤ්ඤාමේ යුගනංගලං හිරිසා මනෝ යොත්තං සතිමේ පාලපාචනං කාය ගුත්තෝ වචී ගුත්තෝ ආහාරේ උදරේ අතෝ සච්ඡං කරෝමි නිද්දානං සෝරච්ඡං මේ පමෝචනං විරියං මේ දුරදෝරයං යෝගක්කේ මාදිවාහනං ගච්ඡති අනිවත්තං තං යත් ගන්්වාන සෝචති එවමේ සාකසේ කට්ටා සාහෝති යමතප්පලා ඒතං කසින් කසිත්වාන සබ්බ දුක්ඛා පමුංචති. බුදුහාමුදුරුවෝ තමන් වහන්සේගේ කෘෂි කර්මාන්තය පිළිබඳව මහා පුදුම ප්‍රකාශනයක් කළා. දැන් අපි ඉගෙනගෙන තියෙනවා මේ බෝසතාණන් වහන්සේ ගේ ගෙදරේදී මහා සුකුමාර ජීවිතයක් ගත කළා කියලා. අඩු ගානේ මේ හීත කාලේ හීතලේවත් බුදුහාමුදුරුවෝ බෝසතාණන් වහන්සේ තිබෙන තාත්තා ඍතු වෙනස් වෙනකොට වෙනස් වෙන ඍතුවලට ජීවත් වෙන්න ලස්සන ගෙවල් තුනකුත් හදලා දුන්නා කියලා නේද? රම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගා තුනක බෝසතාණන් වහන්සේ වැඩි වුණා. ඒ නිසා බාහිර අපි බලන් ඉන්නවා හිතන් ඉන්නවා අපේ බෝසතාණන් වහන්සේ තාත්තගේ ආදරේ මත හැදිච්ච පියරබදෙක් කියලා. කිසි දුකක් දුම්නසක් නොවිඳපු. ඒ නිසාම ඇත්ත බෝසතාණන් වහන්සේට විවාහ මංගල්‍යයට ගිහිලා මහා ප්‍රශ්නකට මුහුණ පාන්න සිද්ධ වුණා. ලස්සන සුකුමාල යසෝදරාව කෙරෙහිද ගිහිලා කරකාර බඳ ගන්න එයාගේ තාත්තට පණිවිඩ එළියනම තාත්තා මොකද කිව්වේ? ඔය නිකමට මගේ නම් දූ දෙන්නේ නැහැ. කපල ගඟේ මොකද දැම්මත් දෙන්නේ නැහැ. අපේ අම්මලා කියනවා මගේ. මොකක් හරි සම්බන්ධයක් අහුවෙලා අම්මලා කියනනේ ඔකට නම් දෙන්නේ නැහැ මගේ දූ කපල ගඟේ මොකද දැම්මා. එහෙම කියපුවම අරුතන පැනලා යනවා. ලස්සන උපක්‍රම අම්මලා පාවිච්චි කරනවා නේද? වියදමක් නැහැ නේද කොට? ගරු දෙන්නුවක් නැහැ හොටල් ගාස්තු ගන්න ඕන නැහැ මොකක්වත් නැහැ.
එක වචනේ ප්‍රකාශ කරන්නට කපලකගේ මුද දෙන්නත් දෙන්නේ නැහැ. මුදෙන් පැනලා ගිහින් ටික දවසකින් අනේ කවන්නේ ඇවිල්ලා පපලියල මේ ගෙවල් පැත්තේ. වැඩිශේ පරිශෝ ඇත්තටම හරි හොඳයි ඒ ක්‍රමී. මොකද අපේ මිනිස්සු නැති වෙලාම තියෙන මංගල්‍යයෙන් මේ අවමංගල්‍යය නිසා. වෙන කිසිදු ජාතිකාරයෙක් මේ දෙකට වේදම් කරන්නේ නැහැ. අපි ණය වෙලා ලෝකමාන්‍යයට බිල් ගෙවලා හෝටල් වල මුළු ජීවිත කාලෙම මුල්ලලා ඉන්නවා. මංගල්‍ය අවසන් වුණාට පස්සේ කට හොදලා දැම්මා වගේ මේ ලෝක සංසාරයක් ගෙදර නැහැ අඩු ගන්න තුන පාටයක් අදින්න වෙලා නැහැ. ඒ මංගල්‍ය ගත්ත හෝටලේ නිසා ඉස්සර ගෙදර මංගල්‍යයක් ගත්තාම මාස ගාණක් කන්න බොන්න දේවල් ඉතුරු වෙලා තියෙනවා ගෙදර. අද මංගල්‍යකදී මේ ලෝක සංසාරය. මඟුල් දවසේ වුණාට පස්සේ දෙවෙනි දවසේ ගෙදරට කන්න කඩෙන් ගේන්න ඕන පොත්තොන්ටි. කෙහෙලියක් කරන්නේ. ඒ මංගල්‍ය ගත්ත වෙනත් ලෝකෙකනේ. මා අපරාධයක් නේ බලන්න. ලක්ෂ ගානක බිල් ගෙවලා බෝල්ලලා ඉන්න. මරණෙත් එහෙමයි. මරණයට පස්සේ ඒක ගෙදර තියාගෙන ලෝකෙටම ප්‍රදර්ශනය කරනවා. දින 7-8 තියාගෙන ඉන්නව තරවල කරලා වෙල්ලක් මේ උඹලකට කරේ. බලන්න මුස්ලිම් මිනිස්සු පැය 20 ගිහින් අස්කලා 7-5ක් ගන්න එකට වේදන්නේ. එම් සුද්ධිය. අපේ මිනිස්සු හැමදාම ණය වෙන්නේ. ඒක ගෙදර මරණ දෙකක් තුනක් වුණොත් එහෙම ඔළුව උස්සන්න නම් වෙන්නේ. ඇයි? මේක දෙසික නෝනේ තියාගෙන. කොයිතරම්නම් බලන්න මොඩ වැඩද කියන්නේ කියලා. මලාට පස්සේ මොනව කරන්නේ එක තියන්නද? කවුරුත් මැරෙනවා. ගිහලා දාන්න ඕනේ කොහොමද? පරම්පරාවක් නැති කරගන්න එපා ඔය මංගල්‍යය මගුලයි නිසා. බුදුහාමුදුරුවෝ බෝසතාණන් වහන්සේ විවාහ වෙන්න ගියාම එයාගේ තාත්තා නම් කිව්වා ආහෝ ඒ නිකමට දෙන්නේ නැහැ. මගේ දෝණියන්ට ඕන තරම් ඉල්ලුම තියෙනවා. එක එක රාජ්‍යවල රාජකුමාරවරු. ඒක නිසා සිද්ධාර්ථට ඕන නම් දවසක් යොදාගෙන අනිත් කුමාරවරු කැඳවලා තමන්ගේ ශිල්ප පෙන්නන්න ඕනේ. ශිල්ප පෙන්නුවොත් දක්ෂයාට තමයි මගේ දුව දෙන්නේ. ඉතින් ඇත්තටම බෝසතාණන් වහන්සේට අර දෝණියන් දගන්න ශිල්ප පෙන්නන්න සිද්ධ වුණානේ. එතකොට තමයි මුළු ලෝකෙම දැනගත්තේ තාත්තා ගේ ඇතුළේ තියන් හොඳ දක්ෂ සටන්කාමයෙක් හදලා තියෙනවා කියලා. නිකම් පියල්පෙක් නෙමෙයි. තාත්තට ඕනේ බුදුවරයෙක් හදන්න නෙමෙයි සක්විති රජෙක් හදන්න. සක්විති රජුරවන්ට හැම දෙයක් පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඒ නිසා ගේ ඇතුළේ තියන් තාත්තා තමයි පිටින් ගුරු කෙනෙක් මුලින්ම මේ ලෝකෙ ටියුෂන් දීලා තියෙන්නේ. දැන් බලන්න මේ බුදුහාමුදුරන්ගේ කුඹුරු ශාස්ත්‍රය පිළිබඳ අවබෝධය අපි හිතන් ඉන්නවා බුදුහාමුදුර බෝසතාණන් වහන්සේ කුඹුරකට බහැලා නැහැ කියලා. අපොයි නෑ දෙයියනේ. වයස දවස් 7 දරුවා අරන් ගියේ කුඹුරට තාත්තා. ඔබට මතකයිද? දඹරු සෙවණු පළක් බඳගෙන හිටියා. තාත්තගේ දෙවෙනි වෙනම ලැබඳපු අවස්ථාව. අපේ දෙමව්පියෝ කුඹුරට යනකොට පුංචි ළමා පැටව හැටියට පස්සෙන් ගිහිල්ලා වේ කරලා හැදුවා. එදත් බෝසතාණන් වහන්සේ තාත්තත් එක්ක කුඹුරට ගියා. කුඹුරේ මන අවබෝධයක් තිබුණා. බුදුවරයෙක් නොව සක්විතෙක් හැදිය යුතු නිසා තාත්තයි අධ්‍යාපනය දරුවට දුන්නා. සිද්ධාර්ථ කුමාරයාට බාප්පලා කීප දෙනෙක් හිටියා. දන්නවද නා? සිද්ධාර්ථ කුමාරගේ තාත්තගේ නම කියන්නේ? ඔව්, එහා සමාන නම් වැලක් තියෙනවා. හරියටම සුද්ධෝදන, සුක්ලෝදන, දෝතෝදන, අමිතෝදන, මිතෝදන. මොකද්ද මේ ඕදන කියන්නේ? පරම්පරා නාමෙද? ප්‍රණයන්දුල, පුල්ලෙල, සිල්වල, ජයසිංහලවල. බලන්න සුද්ධෝදන, සුක්ලෝදන, දෝතෝදන, අමිතෝදන, මිතෝදන. හැම කෙනාගේ නම අදිස්සේ ඕදන කියලා තියෙනවා. එයි මේ අය ඔක්කොම රට කරපු රජවරු ප්‍රාදේශීය පාලකයෝ. රටේ රජුරෝ කියන්නේ රටේ ජනතාව බඩගින්නේ නොතබා කෑම සපයා දිය යුතු කෙනා. ඒක නිසා මේ අයට යුතුයකමක් තිබුණා අනිවාර්යයෙන්ම රටේ ජනතාව ස්වයං පෝෂණයෙන් පෝෂිත කරන්න. ඕදන
කියලා පාලි වචනෙන් කියන්නේ බත් කියන තේරුමයි. රටට බත් සපයපු අය මේ අය. කුඹුරට බහැලා කුඹුරු කරපු අය. රූපවාහිනී විතරෙන් ලෝකෙට පෙන්වන්න අපේ රජවරු කුඹුරට බැස්සට වප්මගුල් උත්සවයේ එදා රජවරු හැබෑවටම කුඹුරු කරපු අය. ඒ නිසා නමක් සටහන් මේ විදිහටම බත් සපයපු අය. මේ සහෝදර පිරිස බාප්පල ටික එකතු වෙලා කුඹුරු ක්ෂේත්‍රයේ තාමත්ම උච්චතම අවස්ථාවට ගෙනාපු අය. ඒ නිසා ඊළඟට රජකම් බලාගෙන රාජමාලිගාවේ හැදෙන වැඩෙන දුවා දරුවෝ අම්මලා තාත්තලා එක්ක කුඹුරට ගියා. බෝසතාණන් වහන්සේ කුඹුරු ක්ෂේත්‍රය පිළිබඳ මන අවබෝධයක් ලබා ගත්තේ එබැවින් බමුණට කියනවා සද්ධා බීජං තපෝ මුට්ටි පඤ්ඤාමේ යුගනංගලං හිරිසා මනෝයත්තං සතිමේ පාලපාචන. බමුණ නුඹ මගෙන් අහනවා තමුන්නේගේ කෘෂි උපකරණ කෝ කියලා. මම ඔබට කියලා දෙන්න. ඔබ අද සූදානම් වුණේ කුමකටද? සීසන. ඔබ සීසනවා කියලා මේ කුඹුර අද මඩ කරලා ඉවර වෙලා හිට වේලෙට තියන්නේ නැහැ. ඔබ හෙට මොකද කළ යුත්තේ? වීඩෝ. එහෙමනම් ඔබ ඉස්සෙල්ලාම කුඹුර සකසන්නට කලින් ඔබ සකසා ගන්න යුතු දේ තමයි මොනවද? ඔව්. ඒකට නම කියනවා. බිත්තරවි. බිත්තරවි අවශ්‍යයි. ඔබ බිත්තරවි සෝදානම් කරගන්න. බිත්තරවි නැතුව කුඹුරක් හදලා වැඩක් නැහැ. මමත් මේ කුඹුර කොටන්නේ නිකම්ම නෙමෙයි බිත්තරවි හින්න බලාගෙන. මගේ බිත්තරවි මොනවද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැමැති බිත්තරවි තමයි මම ඉහින්නේ. කොහෙද? ඔබ නම් මේ මඩ කරපු කුඹුරු ක්ෂේත්‍රය. මගේ කුඹුර මොකක්ද? මිනිසාගේ හදවත නැමැති කුඹුරේ ශ්‍රද්ධාව නැමැති බිත්තරවි මම ඉහිනවා. ඒ කුඹුරු ක්ෂේත්‍රය භාවිතාවට අරගෙන බුදුහාමුදුරන්ගේ ධර්ම මාර්ගය කියලා දෙනවා බමුණට. සද්ධා බීජයි තපෝ මුට්ටි බමුණ නුඹ කුඹුරේ වීටික වැපරුවට පස්සේ ඒක වතුර බඳින්න ඕන. වතුර නොමැදුවොත් මොකද වෙන්නේ? කුරුල්ල හොලංගන. පොළොව වේලා වීටික මැරලා යන වේලා යන. ඒ පොළොවට අල්ලන්නේ නැහැ. ඒක නිසා ඒ රෝපණය වෙන්න නම් වතුර බැඳිය යුතුයි. මමත් එහෙමයි. මමත් මිනිසාගේ හදවත නැමැති කුඹුරේ ශ්‍රද්ධාව නැමැති බිත්තරේ වපුරලා ඒ රෝපණය වීම සඳහා පැලවීම සඳහා වතුර බඳින. මොනවද මම බඳින වතුර? තපස නැමැති. එහෙම නැත්නම් සීලය නැමැති වතුරයි මම බඳින්නේ. ඒ කියන්නේ සීලය නැමැති වතුර නැති හදවතේ ශ්‍රද්ධාව නැමැති බිත්තරේ පැලවෙන්නේ නැහැ. බිත්තරේ ශ්‍රද්ධාව නැමැති බිත්තරේ පැලවෙන්න නම් සීලය තිබිය යුතුමයි. සීලයෙන් ශ්‍රද්ධාවයි සමගාමීව යන දෙයක්. එකක් විතරක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රද්ධාව ඇති වෙන නම් හදවතක අනිවාර්යයෙන්ම තිබිය යුතු දේ තමයි සීලය. තපෝ මුට්ටි තපස නැමැති වර්ෂා ජලයයි මම සීලය නැමැති වර්ෂා ජලයයි ශ්‍රද්ධාව නැමැති බිත්තරේ වපුරලා මම ගැට ගන්න බඳින්න. බමුණ ඔබට මේ කුඹුර මඩ කරගන්න උවමනා වෙනවා යුග නගුල. යුග කියන්නේ දෙකයි. නගුල් කියන්නේ නගුලෙන් තමයි පොළව හාරලා පස උඩු යටිකම කරන්නේ. ඔබ ඔබේ කුඹුරේ උඩින් තියෙන කරකස වේලිච්ච ගොරහැඩි හැලිවලන් පිපුරුණු පස හාරලා යටට දාන නගුලේ පොද කරන්නේ යට තියෙන තෙතමනේ සහිත සරුසාරව පෝර සහිත පස උඩට ගන්න. උඩට අරන් නඩ කරලා ලස්සනට තමයි ඔබේ කුඹුර බහදන්නේ. මමත් එහෙමයි. මමත් භාවිතා කරන නගුල මොකටද? මිනිසාගේ හදවත නැමැති කුඹුර හාන්න
බුදුහාමුදුරුවෝ ඔබේ කුඹුර ඔබේ හදවත නැවත කුඹුර හාලා ඉතින් මොකෙන්ද මේ හාන නගුල පඤ්ඤාමේ යුග නංගල ප්‍රඥාව නැමැති නගුලෙන් ඔබේ හදවත හාලා බුදුහාමුදුරුවෝ මොනවද කරන්නේ මිනිසාගේ හදවත නැමැති කුඹුරේ තියෙන ඊර්ෂ්‍යාව ක්‍රෝධය මදය මාන්නය පරේතකම ගුම්මැහිකම අලජ්ජකම කියන මෙන්න මේ අගුණ ධර්ම කොම යට ගහනවා වේලිච්ච කර්කස ගොරහැඩි පසෙන් දානවා වගේ යට තියෙන තෙතමනේ සහිත පෝර සහිත පස උඩට ගන්නාසේ මම ප්‍රඥාව නැමැති නගුලෙන් ඊර්ෂ්‍යාව ක්‍රෝධය නැමැති මේ අගුණ ධර්ම යට ගහලා හදවත ඇතුලේ ඔබ නොදන්නා ඔබගේ හදවතේ රැඳිලා තියෙන මෛත්‍රිය කරුණාව සෙනෙහස දයාව ආදරය ලෙන්ගතුකම කියන මේ ලස්සන ගුණ ධර්ම ටික උඩට ගන්නවා අපි බණෙන් කරන්නේ ඒක ඔබේ ළඟ තියෙන ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය යට ගහලා ආදරය කරුණාව සෙනෙහස මෛත්‍රිය අපි උඩට ගන්නවා බුදුහාමුදුරුවෝ කියන බම්මයි මම ප්‍රඥාව නැමැති නගුලෙන් මිනිසාගේ හදවත නැමැති කුඹුර කන පිට ගන්නවා ඊර්ෂ්‍යා ක්‍රෝධ මද මාන්න ආදී ඒ අගුණ ධර්ම යට කරලා ඔහු නදුනුවත් ඔබේ හදපතලේ තියෙන ලස්සන උත්තුංග ගුණාංග ටික මම උඩට ගන්නවා පඤ්ඤාමේ යුග නංගල හිරීසා මනෝයොත්තං ඔබ මේ නගුලට බැඳපු ගොන්නු දෙන්න එහාට මෙහාට ආම්බාම් කරගන්න නාහේ විදල් තෝලන ගන්නවා මොකද එයාට ඕන දිහාට යන්න ඕනදී ඔබට ඕන දිහාට කැඳවගෙන යන්න මමත් එහෙමයි මමත් නාහේ විදල් ලන්නවත් දාලා තියෙනවා ඔබ නදුනුවත් ඔබේ නාහේ විදල් ලන්න දාලා තියෙනවා මොකක්ද මේ ලනු හිරීසා මොනවද දේවදා මොනවද දේවදා හිරියෝදා පවට ලැජ්ජාව සහ බය නැමැති තෝන් ලනුවෙන් ඔබේ නාහේ විදලා තියෙනවා යමක් කරන්න ගියාම ඔබ මේ තෝන් ලනුවෙන් පාලනය වෙනවා මේක කළොත් මගේ අනාගත සසරට මොකද වෙන්නේ මේක කළොත් මගේ අනාගත මව්දමව්පියන්ට මම මූණ දෙන්නේ කොහොමද මං ආශ්‍රය කරන මගේ ජන සමාජයට මම මූණ දෙන්නේ කොහොමද ඔන්න ඔබ පාලනය වෙනවා හිරීසා ලැජ්ජාව සහ බය නැමැති තෝන් ලනුවෙන් ඔබේ නහය විදලා තියෙනවා බලන්න බුදුහාමුදුරුවෝ මේ උපමා උපේ ලස්සනට ගන්න විදිය හිරීසා මනෝයොත්තං සතිමේ පාල පාචන ඔබ ඔබේ ගොන්නු දෙන්න ආම්බාම් කරගන්න නාහේ විද්දටම ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඔබ භාවිතා කරනවා කෙවිත මමත් එහෙමයි මම කෙවිත භාවිතා මොකද්ද මගේ කෙවිත සති මේ පාල පාචන සතිය කියන්නේ සිහිය නැතු දින හතක් ගත වෙන සතිය නෙමෙයි සිහිය නැමැති කෙවිත මම නිතරම භාවිතාවට ගන්නවා මගේ යෝගාවචරය පාලනය කරගන්න කාය ගුත්තු වචී ගුත්තු ආහාරේ උදරේයතු මම කය සතප්පනවා ඒ කියන්නේ කය මම නිවැරදි විදියට පාලනය කරනවා ඒ විතරක් නෙමෙයි වචී ගුත්තු මම වචනයක් භාවිතා කරනවා වචනයක් පාලනය කරනවා සීලෙන් කරන්නේ ටික සිත කය වචනය කියන තුන්දොර පාලනය කරන එක ආහාරේ උදරේයතු ආහාරය උනත් මම ගන්න කියලා තියෙන සීමා සහිත ලැබුණු පමණටම වළඳන්න මගෙන් ඉඩක් නැහැ මොකද මගේ යෝගාවචරය නිරතුරුවම සීබුද්ධිය තීන මිද්දේ කම්මැලිකම නැතුව අවදියෙන් ඉන්නවන කෙනෙක් ලැබිච්ච ආහාර ටික කෙලවරක් නැතුව උගුඩු අගලිනා වගේ ගිල්ලෝ භාවනාව අමතක වෙනවා නිදිබර ගතිය එනවා පැත්ත වැටිලා බුදියන්න සිද්ධ වෙනවා මේ ධර්ම කාර්යය කරලා නිර්වාණගාමිනී ප්‍රතිපදාවට යන කෙනාට ඕනවට වඩා කාල කය තමන්ට පාලනය කරගන්න බැහැ ඒක නිසා මම ආහාරයේ උදරයේ යතු උදරයේ උනත් මම සීමා සහිතවයි පුරවන්නේ ඔබේ ගෙදර දානෙට අපි නම් නොදන්න අනන්ත අප්‍රමාණ දේවල් හදලා තියෙනවා අපි දන්නේ ඇත්තටම නම් මොනවද කියලා හැබැයි එමුණයි කියලා
වලට පුසුරුතක් නෑ නේ. දන් දෙන ඇත්තෝ බොහෝ වෙලාවට හිතට දුකක් දැනෙනවා දන් දීලා ඉවර වෙලා අපොයි දෙන්නේ. මෙතන වෙව එහෙම වෙනවා. ඕනේ. එහෙම කම් ලැබුණු පළියට අලංජි විදියට හිරිකිතයක් නැතෝ වළඳන්න බෑ. බුදුහාමුදුර අපිට නීති දීලා තියෙනවා. දන් වළඳලා අවසන් කළා අත හොදගෙන වතුර ටික බිව්වට පස්සේ කුසේ ඉඩක් තියෙනවනේ තවත් වත් කටවල් 4කට. ඒක බුද්ධ නියමයි. උගුරට නම් වළඳන්නේ නැහැ වළඳන කණායට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ කනවා උගුරට. උඩ බැලපෙන්න ඊට පස්සේ ඉන්න මුස්මුත් හැදිලා. වළඳන කවුරුත් මුස්මුත් හැදෙන්නේ නැහැ. බොහොම කය සැහැල්ලුයි. වළඳන එකේ කණේකින් වත් වෙනස්කම් තියෙනවා. ඒක කියන්නේ වෙලාව නෙමෙයි. ආහාරයේ උදරයේ අතෝ බුදුහාමුදුරුවෝ මෙන්න මේ ටික කතන්දරේ කියලා දීලා බමුණ මම කරන මේ ගොවිතැනෙන් ලබන ශස්ත්‍රය මට ලැබෙන්නේ නැහැ. කාටද ලැබෙන්නේ? ශ්‍රාවකයාට. ඔබට මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා ලබන ප්‍රතිඵල භුක්ති විඳින්නේ ඔබයි. ඔබයි නිවනින් සැනසෙන්නේ. මම ඒ වගේ ගොවිකමක් කරන්නේ. මම පරාර්ථ සේවයකයි යෙදিলা ඉන්නේ. ඔබ ආත්මාර්ථ සේවයක. ඔබ මේ කුඹුරු කොටලා හදලා වපුරලා හම්බ කරගත්තු ශාස්ත්‍ය කෙනෙහිලා ඔබේ අටුවේ පුරවගන්නේ. ඔබේ බඩ ගෝස්තරේට ඔබේ ටික කරන්නේ. මම හම්බ කරලා කන්නේ නිකම්ම නෙමෙයි. මත් බොහොම මහන්සි වෙනවා නෙමෙයි. ගියක් ගන්න යනවා. අහිංසක කරදරයට වැඩිච්ච අය ඒ මුදුන. සංසාර රෝග මහබ්බය. මේ සංසාරයේ නැමැති රෝගය අතිශය බියකරයි. බුද්ධෝහං බෝධිසාමි. මම බුදු වෙලා අනිත්‍යයට ඒ ප්‍රබුද්ධත්වය ලැබලා දෙනවා. මුත්තෝහං මොචයේ පරි. අනිත්‍ය මම මිදිලා මේ සසරෙන් අනිත්‍ය මුදවනවා. තින්නෝහං තාරේසාමි. මම මේ සංසාර කතරෙන් එතර වෙලා අනිත්‍ය එතර කරනවා. සංසාර රෝග මහබ්බය. මේ සසර හරි බියකරයි. මේකට වැටිච්ච කෙනෙක් ගොඩ ගන්න එක ලෙහෙසි නෑ. ඒක නිසා මම කරන්නේ මහා පරාර්ථ සේවය. එහෙම කළා ලබන පුංචි අවස්ථාවේ මම මේ ආහාර ටික ගන්න. නිකම්ම නිකම් කම්මැලියෙක් හැටියට හැසිරෙන කෙනෙක් නෙමෙයි මම. බලන්නකෝ මේක කිව්වහම බමුණට උන්හිට දැන් අමතක වුණා. අපොයි දෙවියනි මං කරගත්තු අපරාධය. මේ තරම් වටින රත්තරන් මිනිස්සුන්ට නේද මම කම්මැලි අය, හීතල හොරාය, අකේ මේකේ කියලා දොස් කිව්වේ. හිත ගැස්සුණා. බයක් දැනුණා. හොඳ ශ්‍රද්ධාවක් හදවතේ ඇති වුණා. ශ්‍රද්ධාව නැමැති මිත්‍රෙවි ඔහුගේ හදවතේ රෝපණය වෙනගත්තා. ආපස්සට හැරිලා දෙව්වා. දුවනකොට කුඹුරට ගෙනලා තිබුණා කෑම. වැඩ ගන්න අයට. හොඳයි මේ කුඹුරට ගෙන කෑමනේ කියන නම කියන්නේ. ඈ? ඒ මොනිදි මේ මාත්‍ය කියන එක. ටිකිරි මණි කියමුද ගෙනල්ලා කියලා. තවනමක් තියෙනවා. මුත්තේට්ටුවක් කියලා කියනවා තමයි. තව හොඳ වචනයක් තියෙනවා. අසුගම් සුණාති. ආපු නැති දේවල් අහන්න ලැබෙනවා. ඈ? එහෙනම් බැත කියන එක කණක් නෙමෙයි. අපිට කියන්නේ අනාත. වෑදම කියන්නේ කුඹුරට ගෙන ආහාර වලට ගෙන පොදු නම. කුඹුරු ශාස්ත්‍රයෙන් නම් ටික දැනගෙන තියෙනවනේ කොලින්නාත් සිල්වා නඩෝකි මිනිස්සේ පෙරද්දුවේ ඔය කුඹුර කතා කරන භාෂාව දන්නේ නැති කමට. එයි ගෝයන් පොලේට මොවා වෙලා විදිතිය දැක්ක කියලා සාක්ෂිය බින්දා. ගෝයන් ගහේ පොලේ කඩන් ගිහලා නඩුවාරයට වෙන්නවා ස්වාමීනි මේකට මොවා වෙලා විදිතිය පුළුවන්. ගෝයන් පොලේ කියන්නේ ඒකනේ. නමුත් කුඹුරු ශාස්ත්‍රයේ ගෝයන් පොලේ කියන්නේ කපලා ගොඩ ගහපු ගොඩට දෙන පොදුනා. මම තක්ක හේතු කියලා බුදුහාමුදුරු කියන්නේ ඒකයි තරකයට හරි ගියා කියලා ඇත්තටම නෑ. දැන් බමුණ මොකද කළේ? දුවගෙන යනකොට පේනවා ගෙනල්ලා කුඹුරට කෑම ටික. රත්තරන් තලියක් කරන් ගෙනාපු කිරිබත් වලින් හොඳ කිරිබත් තලියක් හැදුවා.
දැන් තම බමුණ හරිම ප්‍රසාදයටපත් වෙලා. ප්‍රසාදයටපත් වෙච්ච බමුණ කිරිබත්තලිය උස්සගෙන ගිහිල්ලා බුදුහාමුදුරන්ට පූජා කළා. බුඤ්ජතු භවන් ගෝතමෝ ධාරේතු භවන් ගෝතමෝ. ස්වාමීනි මේ දාණය බාර ගන්න. ධාරණය කරන ධාරේතු භවන් දැකට ගන්න. බුඤ්ජතු භවන් ගෝතමෝ. අනේ ස්වාමීනි වළඳන්න. බුදුහාමුදුරුවෝ හොඳයි කියලා වැළඳුවා. නෑ. මෙතන ලස්සන පාඩමක් තියෙනවා ඔබ ඉගෙන ගත යුතු. බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළා. ගාථා විගීතං මේ අභෝජනීය. බම්න මට ඔය දාන්නේ වළඳුනේ. මට ඔක පිළිගන්න බෑ. නුඹ මට මුලින් ඇවිල්ලා මොනවද කිව්වේ? තමසේ කබල කොටලා වපුරලා කන කෙනෙක්. ත්වම්පි සමන කසස්සුච වපස්සුච කසිත්වාච වපිත්වාච මුංජිස්සුති. ඒ මේ හිතල හොරෙක් වගේ අතන මෙතන ගිහලා ඩිංග ඩිංග ඉල්ලන් කන්නේ. මේ මම වගේ වේසමහන්සලා කනවද? තමුන්නේ මට කලේ මහා පහසය. චෝදනාව. බැරෑරුම් චෝදනාව. දැන් තමුන්නේ හැම කිරිබත් ටික උස්සන් ආයි මං කවුද කියලා මම ගාථා කියලා තේරුම් කළා දුන්නට පස්සේ ඇතිවෙච්ච ප්‍රසාදය මත. ගාථා කරුණු කියලා හම්බෙන්න දාන මට වළංගු නැහැ. මට උඹ බාර ගන්න බෑ. ඒක නිසා කවදාවත් බුද්ධං සරණං ගච්ඡාමි කියපු ඔබ මම බුදුන් සරණ යනවා කියලා කියන්නේ ඒ අනිපාර ගමන් කරනවා කියන එකයි. කවරදාවත් බැන බැන සදකටවත් කන්න දෙන්න එපා. ප්‍රතිඵලයක් නෑ. අප්‍රයෝජනයි. ගඟටිනි කැපුවා සමානයි. දානයක් දුන්නට පස්සේ මොන අඩුපාඩුව දැකලා හිත සසල වුණත් හදවත සනස ගන්න මම හොඳ පාරමිතාවක් කළා කියලා. දොස් කියන්න එපා. බනින්න එපා. බැන්නොත් හාමුදුරන්ගේ කනට වැටුණොත් එදායින් පස්සේ යටි දානය අපිට වළඳන්න අවසර නැහැ බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව. මොකද ඔහු දෙන කෙනෙක් නෙමෙයි. දොස් කියන කෙනෙක්. බුදුහාමුදුර මේ දානේ බාරගත්තේ නේ. ඇත්තටම අපිට අවසරය තියෙනවා. බණින දොඩන කෙනාගේ දාන්නට අපිට යන්න බෑ. ඒක බුදුහාමුදුරන්ගේ අවසරය. නියමයි. කවදාවත් ඒ නිසා දොස් කියලා සතෙකුවත් කන්න දෙන්න එපා. භික්ෂුවකට නෙමෙයි. අහිංසක සතෙකුටවත් කන්න දෙන්න එපා. කවණක් නෑ. ගැලපෙන්නේ නෑ. දැන් බමුණට හරි ගැටලුවක්. කිරිබත් පාත්‍රයක් කරන්නේ බුදුහාමුදුරන්ට පූජා කළා. බුදුහාමුදුරුවෝ බාරගන්නේ නෑ. බොහෝ කනගාටුයි. මට ඔක වළඳන්න බෑ. මට ඔක බාරගන්න බෑ. මොකද තමා මට දොස් කියලා බැලලයි පටන් ගත්තේ. මම ඔබට මං කවුද කියලා කර්මකාරණ කිව්වට පස්සේ ඔබ ඔය දාන්නේ මට දෙන්නේ. ඔක මට වළඳුනේ. බමුණ අහනවා. මම මොකද කරන්නේ මේ කිරිබත් ටිකට? කාටද මම මේක දෙන්නේ? බුදුහාමුදුරුවෝ කියනවා බමුණු දෙවියන් මරුණු මිනිසුන් ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත මේ ලෝකේ කිසි කෙනෙකුට ඔය ආහාර වෙල දෙන්න එපා. පරිණාමං ගච්ඡේය. කාම කෙනා මරණයන් අනිවාර්යයි. උද්දරවන්නේ නැහැ කාටවත්. බලන්න වෙන වෙන දෙන කෑම කියන භයානකකම. බුදුහාමුදුරුවෝ මේ දෙවියන් මරුණු බඹුන් සහිත සජීවී ලෝකේ මිනිසුන් ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත ජීවී ලෝකේ කිසිදු ජීවියෙකුට ආහාරය පත්කෙන්නේ නැහැ. වළඳන්න දෙන්න එපා. ඔක වළඳන්න. ස්වාමීනි මම මේකට මොකද කරන්නේ එතකොට? බුදුහාමුදුරුවෝ කියනවා අප්පාණකේවා උදකේ පිලාපේ ප්‍රාණී නැති වතුරකට දාන්න. තනකොළ නැති භූමියේ වල දාන්න. එයි තනකොළ ප්‍රාණියෙක් හැටියට බුදුදහම පිළිගන්න තියෙනවා. කරණීය මෙත්ත සූත්‍ර දෙනවා තස තාවර කියලා ගන්න. තස තාවර. තස කියන්නේ ඇවිදින සත්තු. තාවර කියන්නේ ඇවිදින්නේ නැති සත්තු. එක තැන ස්ථාවර වෙන්නේ. ඒ අය තමයි ගස්කොළ. උපසමන භික්ෂුව ගහක කොළයක් කැඩුවා
කැතක් සිද්ධ වෙනවා. මොකද ඒ ගහට ප්‍රාණයක් තියෙනවා. අද විද්‍යාව ඔප්පු කරලා තියෙනවා. ගස් අඬා වැටෙනවා කියලා කරන හිංසාවලට අතු කපනකොට. එතකොට බුදුහාමුදුරු කියනවා තනකොළ තියෙන භූමියේවත් වල දාන්න එපා, තනකොළත් මැරෙනවා. සත්තු නැති වතුරකට දාන්න, සත්තු ඉන්න තැනකට දාන්න එපා. සත්තු ඔය ආහාර නොදැනුවත් කමින් කාලා සත්තු අපරාධය අහිංසක සත්තු මැරෙනවා. අපානකේ වෞදකේ ඔපිලාපේසි ප්‍රාණින් නැති වතුරකට දාන්න. බබුණ පාත්‍රෙත් තරගෙන ගිහිල්ලා වටපිට බලනකොට එදා රෑ වැහැලා වතුර පිරිච්ච දිය කඩਿੱත්තක් දැකලා දිය කඩਿੱත්තට කිරිබත් ටික දැම්මා. මොකද උනේ? බලන්න ගිහිල්ලා ඔබ ගෙදරට ගිහිල්ලා කසේ බාරද්වාජ සූත්‍රය ටිකක් අතට අරගෙන ඔකේ අර්ථය යටතට්ටුවේ තියෙනවා. බුදුහාමුදුරන්ගේ අධිෂ්ඨානය පරිදි බමුණට සංවේගය ඇති වෙන්න මේ බත්තික වතුර වලට වැටෙනවා සමගම නටන තෙල් තාච්චයකට අබ අහුරක් වැටෙනවා වාගේ පුපුරන්න ගත්තා. චිච්චිඨායන සම්දූපායන සම්පදූපායන චිච්චිඨායන සම්දූපායන සම්පදූපායන පට ගාලා පුපුර හාත්පසින් දුම් දාන්න ගත්තා. බමුණ මහත් සංවේගයටපත් වුණා. ආපිට හැරලා බුදුහාමුදුරන්ට දෝගෙන ඇවිල්ලා දෙපා අල්ලලා උන්වහන්සේගේ දෙපා වෙන නමස්කාර කරලා තමන්ගේ සිරසෙන් බුදුහාමුදුරන්ගේ දෙපා පිටදාලා බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීනි මම අද ඉඳන් ඔබ වහන්සේ සරණ යනවා. බුද්ධංච ධම්මංච සංඝංච බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නේ මම සරණ යනවා. අජ්ජ තක්කේ පානුපේතං සරණං ගතන්ති අද ඉඳන් මම ඔබ වහන්සේ සරණ යනවා. මම ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට පිළිගන්න. බලන්න එදා බුදුහාමුදුරුවෝ මේ බමුණගේ හේතු සම්පන්නකලව දමනය කරපු හැටි මුලින් බැලපු බමුණ දෙවනව බුදුහාමුදුරන්ගේ ඉදිරියේ දන් කියනවා අභික්ඛන්තං භෝගෝත්තම සේයතාපි භෝගෝත්තම නික්කුච්චිතං වා උක්කුච්චේය පටිච්චන්නං වා විවරේය මූලහස්වා මග්ග නාචිකේය अंधकारේවා තේරපජ්ජෝ තන්දාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛිනන්ති. මං කියුවා බණහනකින් ආනිසංස පහක් ලැබෙනවා කියලා. පස්වෙනි ආනිසංසද මං කිව්වා චිත්තමස්ස පසීදති. බණහනක් කරාගේ හිත පහදිනවා කියලා. මොන පැහැදිලිද දැන් ඉන්නකරෝ කරගෙන්නේ නේද? ඔය නිරියව ලේසි නෑ. නැගිටින වෙලාවෙද කියලා. චිත්තමස්ස පසීදති හැබැයි මේ බමුණ අන්ත පුතුම විදිහේ ප්‍රසාදයකටපත් වුණා. සතුටටපත් වුණා. සතුටු වෙච්ච බමුණ බුදුහාමුදුරුවෝ ගැන කරපු වර්ණනාව තමයි මම ඔය අවසානයේදී කිව්වේ. අභික්ඛන්තං භෝගෝතම හරිම ශ්‍රේෂ්ඨයි බුදුහාමුදුරුවනේ. හරිම අගය වහන්සේගේ දේශනාව. සේයතාපි භෝගෝතම කොයි ආකාරයෙන්ද කියනවා නම් මේ ශ්‍රේෂ්ඨත්වයේ වහන්සේගේ දේශනාවේ නික්කුච්චිතං වා උක්කුච්චේය යටි කුරු කළා තිබිච්ච දෙයක් කුඩු කුරු කළා පෙන්නවා වගේ මම දෙයිනේ මෙච්චර කාලයක් මේ මහා විද්‍යා අඳුරක ගැලිලා හිටියේ මහා බ්‍රහ්මයා ලෝකෙ මෙව්වයි කියලා මහා බ්‍රහ්මයාත් එක්ක එකතු වෙන්නයි අපි මාන බරබර හිටියේ. නමුත් ඔබ වහන්සේ මගේ අවිද්‍යා අඳුර දුරු කරලා ඥානාලෝකය මට ලබලා දුන්නා. හරියට යටි කුරු කළා තිබිච්ච දෙයක් කුඩු කුරු කළා පෙන්නවා. පටිච්චන්නං වා විවරේය හංගල තිබිච්ච දෙයක් විවෘත කළා පෙන්නවා වගේ. මූලහස්වා මග්ගනාචික්කේය මං මුලා වෙච්ච කෙනෙකුට මග හසර කියලා දුන්නා වගේ. අන්ධකාරේවා තේනපඤ්ඤෝ දන්දාරේය අඳුර අතපත ගාන කෙනෙකුට තෙල් පහනක් ආලෝකයක් දැක්වුවා වගේ මට දැන් ඥානාලෝකය පහළ වෙලා බුදුහාමුදුරනේ ඇත්තමට පේනවා. මම මෙච්චර කාලයක් රැඳලා හිටියේ මහ ඝන අඳුරක මට දැන් සැබෑ ලෝකෙ පේනවා බුදුහාමුදුරනේ. චක්කමන්තෝ රූපානි දක්ඛිනන්ති ඇස් ඇති අය රූප දකිනවා වගේ මට සත්‍ය ලෝකෙ පේනවා බුදුහාමුදුරනේ.
ඔබ වහන්සේ නම් හැබැයි මිනිස්සේ ශ්‍රේෂ්ඨ මිනිස්සේ බුදුහාමුදුරුවෝ කරේ මහා ශ්‍රද්ධාවෙන් ප්‍රශංසාවෙන් කතා කරන්න ගත්තා. ගහලද දැනලද හිරේ දාලද දඬුවම් කළාද නැහැ. බණ ටිකක් කියලා දීලා මේ අන්ධකාරය අතපත ගාපු මනුස්සයාගේ මනස ආලෝකමත් කළා බුදුහාමුදුරුවෝ බණ ටිකක් කියලා. ඒක නිසා ධර්මයයි ශ්‍රවණය කළ යුත්තේ. ඒක නිසා අපි කියන්නේ අම්මා බණහන ලෑස්ති වෙච්ච වෙලාවට ගුවන්විදුලිය ළඟට ගිහිල්ලා තරුණ දුවල පුතාලට දිරවන්නේ නැහැ බණ. කාටද මේ බණහන හරියි අඟර දාලා ඩිස්කෝ පාරක් නරලා රවුමක් කරකිච්ච නොදෙමු දුවෝ පුතා හරියවිලා අම්මා මේ වේල පහින් කන ටික උයලා මේසෙට යන කන කෙනෙක් කාපල්ලා කියලා පුටුවක් තියන් වාඩුනේ පුංචි පුටුව තියාගෙන වාඩුනේ රේඩියෝ එක ළඟ අනේ සාදු කියලා හම්බුරට වගේ රේඩියෝ එකටත් ඇඳලා සරද්ධාවේ එහෙම වැඳලා බණහන ලෑස්ති වෙලා ආගේ ඩකඩුකෝ යනකොට ඒ විශ්සත් ඇහෙනකොටම තරුණ දුව පුතා ඇවිල්ලා මොකද කරන්නේ? කාටද බණහන හරි ගියේ පළවෙනි සේවයෙන් දෙවෙනි සේවයට කරකවනකොට මොකක්ද ඇන්නේ? ආජු තපර ලාහිලා පීජ තපර ලාහිලා ආජු තපර පීජ තපර බිස්කෝ ලාහිලා. එහෙම නැත්නම් අරපන් කරාමේ මේක අපේ පයිපේ ලේන් එකට වතුර දෙන මේක අපේ පයිපේ නේද? කොයිතරම් අපරාධයක්ද? අම්මා වේලසරින් කන්න ටික හදලා දීලා මේ සුලින් තැම්පත් කරලා කන කෙනෙකුට කන්න කියලා කාලය ගත්තේ බණින් ගහන්නනේ. ඒකට බාධා කරන්න එපා කවදාවත්. ඒකෙන් කෙනෙක් විමුක්තියට මඟ බාධා ගන්නවා. ආජු තපරලාහිලා අහපු කෙනෙක් කවදාවත් පාර හොයාගෙන නැහැ. ඒ වචන වල අර්ථය දන්නේ නැහැ. ඒක නිසා බණ අහන්න. බණ ඔබේ සංසාරය පවිත්‍ර කරනවා. අහපු නැති දේවල් අහන්න ලැබෙනවා. අහපු දෙයක් නැවත සිහිපත් වෙනවා. සැකසංකා දුරු වෙනවා. දැන් බලන්න මේ බමුණට දෙවිද සැකසංකා සියල්ල මහෝසු වුණානේ. අඟුලිමාල බලන්න මොනතරම්නම් අපරාධයක් කරපු මිනිස්සෙක්ද. ඔහු නොදන්න තැනකින් දන්න තැනකට බුදුහාමුදුරුවෝ අරන් ගියන්නේ. ඔහු දමනය කරලා අල්ලගෙන නවත්තලා ඔහුගේ කායික බලය දුරු වෙනකම් ඔහු දුවවල වෙහස මහන්සියලා මට බෑ બોලේ දුවන්න කියපු තැනදී බුදුහාමුදුරුවෝ ඔහුගේ බුද්ධියට අණ ගැහුවා. අඟුලිමාල කඩන්නෝ ගහෙන් කොළේ අඟුලිමාල කොළයක් කැඩුවා. කඩලා කියනවා එහෙමයි කැඩුවා. හොඳයි කඩපු කොළේ සවි කරන්නකො තිබුණු තාලෙන් පුළුවන්ද? බෑ. කල නොහැක්කක් ස්වාමී. ඔව් අඟුලිමාල ඔබට ඒක වැටහෙනවා. බලන්නකො කඩපු කොළේ නැවත හයි කරන්න බෑ. ඇත්ත. ඔයාට තේරෙන්නේ නැත්නම් අඟුලිමාල ඔයාගේ අතින් ගිලිහෙච්ච ජීවිතවලට නැවත පණ දෙන්න බෑ කියන එක. එතකොට තමයි උසස්ම ලැබෙන්නේ. හැබැයි දෙන්නේ. මම කොයිතරම් අපරාධයක්ද කළා තියෙන්නේ. මං වගේ ජීවත් වෙන්න ආස කරපු මිනිස්සුන්ගේ ප්‍රාණය නේද මම දුරගෙන තියෙන්නේ. බලන්න. බුදුහාමුදුරුවෝ ගත්තු ලස්සන වක්‍රමේ දෘශ්‍යාධාරයක් භාවිතා කළා. ඔහුගේ නැනස කලම්බල බුද්ධිය අවදි කරලා ඔහු කරපු වැරද්ද පාඩමයට උගන්වලා දීලා ජීවිතේ කවදාවත් ඒ වැරද්ද නැවත නොකරන්න ඔහුගේ මනස අවදි කළා. දඩුවමින් අවියාජ වලින් කෙනෙක් වහදන්න බෑ. අසත්‍යයේ අදම්බේ බුදුහාමුදුරුවෝ භාවිතා කළේ අවියාජ නෙමෙයි දඩුවම නෙමෙයි. බුදුහාමුදුරුවෝ භාවිතා කළේ බුද්ධියට අණගහලා ඔහුට කර්මකාරණා කියලා දීලා ධර්මයේ තේරුම් කරලා දුන්න එකයි. ධර්මයේ තුලින් සැනසුණා මිස ධනයෙන් බලයෙන් කවදාවත් සැනසෙන්නේ නැහැ කවුරුවත්. ඊළඟට දෙටි මොජුකාරනේ දෘෂ්ටිය ඍජු වෙනවා. බලන්න ඡණ්ඩාසෝකද ක්‍රියාදාමය මොකක්ද කියලා. ඔහුට ඕනේ අධිරාජ්‍යයක් ගොඩනගා ගන්න. ඒක නිසා මිනිසුන්ගේ ප්‍රාණය ඔහුට කිසිදු වටිනාකමක් තිබුණේ නැහැ. ඔහුට වටිනාකමක් තිබුණේ ලෝම තමන්ගේ යටතට නතු කරගන්න එකයි. එහෙම පාලක පසුකාලීනවත් බිහි වුණා. හැබැයි
ඡන්දාසෝකේ ධර්මාසෝකේ ගුණේ දෘෂ්ටිය ඍජු කරපු නිසා පුංචි පොඩි හාමුදුරුවෝ හත් හැවෙදී යන සාන්ත ගමනින් සනසිත රජුගේ හිත පොඩි හාමුදුරුවෝ තමන්ගේ නිවසට කැඳවන්න තරම් සිත මෙහෙයුවා. අසුන් ගන්න කිව්වහම පුංචි හාමුදුරුවෝ ගිහලා වාඩි වෙන රජුගේ ආසන. රජු කලබල වුණේ නැහැ. කලබල වීමේ විපාක දැසින් දැක දැක ඉන්නවා. ලක්ෂ ගාණක් කඩු ගාලා මරලා දාලා ලක්ෂ ගාණක අතපය කපල අබ්බගාතය කරලා ලෙයින් මිහිතලේ නැහැවිලා හදවත කම්පා වෙලා හිටියේ. පොඩි හාමුදුරනේ සංසුම් ගමනින් සනසිත රජු තම ආසනේ වාඩි වෙච්ච පොඩි හාමුදුරනේ නිල්ලා හිටියා. මගේ හිත සනසෙන්න පොඩි බරක් කියලා. පුංචි හාමුදුරුවෝ පටන් ගත්තා. අප්‍රමාදෝ අමුතපද පමන්තෝ මච්චුනෝ පද අප්‍රමත්තානමියන්ති යේපමත්තා යතමතා. පොඩි හාමුදුරුවෝ ලොකු දෙයක් දැනගෙන තිබුණේ නැහැ. ධර්මයේම කැටි කළා මහ පුංචි ගාථාවෙන් විශාලාර්ථයක් දුන්නා. අප්‍රමාදෝ අමුතපද අප්‍රමාදීව කටයුතු කරන අය අමෘත පදයක් හා සමානයි. ඔහු රට ලෝකේ ජය ගන්නවා. ප්‍රමාදෝ මච්චුනෝ පද ප්‍රමාදේ කෙනා නමුරුණ මරුණා වගේ ඉඳලා වැඩක් නැහැ උන්ටගේ සමාජයට හිත කරයි. අප්‍රමත්තානියන්ති අප්‍රමාදෝ කටයුතු කරපු කෙනා මිය ගිය මිනිස් හදවතේ ජීවත් වෙනවා. නමුත් ප්‍රමාද වෙච්ච කෙනා මරුණා සමගම ගුණනාමයක් මැරලා යනවා. කතා කරන දෙයක් ඇත්තට ඉතුරු වෙලා නැහැ. එනිසා ප්‍රමාදීව මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න රජුරණ දුන්න අනුශාසනාව. රජු ධර්මයට පැහැදුනා. ගියා මහරහතන් වහන්සේලා කරා ධර්ම ඉගෙන ගත්තා. ඡන්දාසෝකේ ධර්මාසෝකේ බවටපත් වුණා. දෘෂ්ටිය මාරු වුණා. අධිරාජ්‍යත් හැරියා. ධර්ම රාජ්‍යයක් පිළිකලා. රටවල් නාමයකට ධර්ම ප්‍රචාරය කළා. දුවයි පුතයි මහාන කළා. 84000ක් විහාර විහාර කළා. මහා ශාසනික මෙහෙවරක් කළා. ගෙදර කන්න මරපු සතුන්ගේ ජීවිතවල අබේදානය දුන්නා. සතුන් මැරීම තහනම් කළා. බලන්න. මේක දඬුවමෙන්ද? හිරේ දාලාද? දඟගෙඩි දාලාද? එහෙම නැත්නම් වෙනත් අන්කිසිවක් බියගැන්වීමකින් ගත්තු මෙහෙවරක්ද නැහැ. හදවතට තට්ටු කරලා බුද්ධිය අවදි කරලා ධර්මයේ කියලා දීලා ධර්මයේ මනස සනසුවම සනසිච්ච මනසේ ලෝකෙට සාන්තිය. ඒකයි බුදුහාමුදුරුවෝ බණහකල්ලා. බණහන හදවත් සනසනවා. එක්කෙනෙක් බණින් සනසනකොට ලොවක් ඔහු නිසා සනසනවා. එක මිනිස්සෙක් වැරදි පැත්තට යනකොට රටක් ලෝකයක් ජනතාව දුක් වෙනවා. ඔබ හදන්න බණින්මයි. ඒ නිසායි බුදුහාමුදුරුවෝගේ ධර්මයේ ආනිසංස මෙච්චර තියෙනවා. මේ බණ හරි වටිනවා කියලා. බණේ ආනිසංස තේරුම් ගත්තු කෙනා කවරදාකවත් බණහන තැනක අභිභවයක්. දැන් මම ඔය කීවේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආනිසංස පහ. මට පේනවා දැන් කට්ටියට ටික කමාවි නැත්ද? ඒ වුණාට ප්‍රායෝගික ආනිසංසකුත් තියෙන එකක් කියලා දෙන්න ඕනේ. ඒක කියලා දීලා මම අවසන් කරනවා. මේක බුදුහාමුදුරුවෝ කියපු එක නෙමෙයි. ඒ නිසා කවුරුත් මගෙන් පස්සේ අහන්න එපා මේක බොහේ මොන බලපොතේද මොන පොතේද සඳහන් වෙන්නේ කියලා. මේක පොත්වල සඳහන් වෙන කතන්දර නෙමෙයි. මේවා ප්‍රායෝගිකයි. මේ බණ මඩුවෙන් හම්බ වෙච්ච අධ්‍යාපනය. ලංකාවට ආව ඉන්දියාවේ ඉඳලා පඬිතෙක්. එවිලා අභියෝගයක් කළා. මම හොඳ දක්ෂයෙක්, මම හොඳ ව්‍යාප්තයෙක්, මම හොඳ බහුශ්‍රතයෙක්, මම හොඳ පඬිතෙක්. ලංකාවේ පඬිතයෝ, දක්ෂයෝ, ව්‍යාප්තයෝ ඉන්නවා නම් ඕනෑම අංශකින් ඕනෑම ප්‍රශ්නයක් අහලා මාව පරද්දන්න. මම ඔහුට ඇතෙක් බරට වස්තුව දෙනවා. මාර අභියෝගයක් නේ. හරිචෝ. හොඳ chance එක. මොකද අපේ රටේ කොයිතරම් බණ අහන පඬිතුයෝ ඉන්නවා.
බඩපළවල් වල කළුවරේ මුවා වෙලා ගස්පල්ලේ ඉඳගෙන තවත් අයත් එක්ක තර්ක කරන මොන තරම් තාර්කිකව ඉන්නවා. මොහර chance එක නිසා හොඳයි. හැබැයි මේ කිසිම තාර්කිකයෙක් පඬිතෙක් එයාගේ ප්‍රශ්න අහන්න ගියේ නැහැ. මොකද ඔහුට සහතිකයක් දෙනවා මම දක්ෂයෙක්, මම ව්‍යක්තයෙක්, මම පඬිතෙක්, මම බහුසුතෙක් කියලා. ඒක නිසා කවුරුත් බය වුණා ඔහුගෙන් ප්‍රශ්න කරන්න. දැන් පමණක් චණ්ඩී ඉන්නවනේ ගම් රටවල් වල නේද? ඔය ගමට කවුරු හරි තවත් චණ්ඩියෙක් ඇවිල්ලා පාරට බෑලා සරණයි පැත්තක් උස්සගෙන කෑමර දුන්නොත් ඒ හොඳයි. බෑපේ අවෝන චණ්ඩියෙක් වරේ මගෙත් එක කියලා කිව්වොත් අර ගමේ හිටපු චණ්ඩිය හින්යාරේ පිළිකන්න දොරෙන් පැනලා යනවා. මොකද කොයිතරම් චණ්ඩි වුණත් තව අභියෝගයක් ආපු තැනදී බයයි. මිනිස්සු නිවට නිවාලුව ඉන්නකොට තමයි චණ්ඩි වෙන්නේ. හුඟක් චණ්ඩිකම් කරන්නේ හාමුදුරන්ට ඉරියර කරලා. පන්සලේ දාන ටික නවත්තලා. පන්සලට කෙනෙක් කරලා. ඇයි ප්‍රතිචාර නැහැ කවදාවත්. බැන්නට බණින්නේ නැහැ. ගැහුවට ගහන්නේ නැහැ. බොහොම ඉවසීමෙන් ඉවසන්නේ. ඉතින් අනිත් පැත්ත බොහොම දක්ෂයි ඒකට. හරි ව්‍යක්තයි. කිසිදු බියක් නැහැ. ඇකයක් නැහැ. හරි චණ්ඩි. දැන් මේ වගේ මේ අභියෝගේ බාරගත්ත නැ කවුරුද? ඉදිරිපත් වෙන කෙනෙක් හිටියේ නැහැ. එහෙම වුණාම මොකද වෙන්නේ? කටකතා යන්නේ හරියට නේද? අපෝ ඉතින් මේ වගේ පඬිතෙක් කියලා මේ තරම් අභියෝගයක් කළා කවුරුවත් නැහැ නේ කියලා. කොහෙද කටකතා වෙන්නේ පුරා යන්නේ? කෝපි කන්නේ, ලිඳලන, පයිප් ළඟ, නාන තොටේ, ලීලයි, කමලයි, චම්පයි, රේකයි, බානුමති, සඳරේක එකතු වුණාමනේ ගමේම ප්‍රවෘත්ති ලිඳලන තියෙනවානේ. දැන් ඒ වගේ මේ හැමතැනම කතා මේ තරම් පඬිතුයෝ ඉන්න රටේ කොහේ මේ මිනිස්සුන්ට අභියෝගයක් කරන්න කෙනෙක්. දවසක් ගමේ අම්මා කෙනෙක් ලිඳලනට ගියා වතුර කලගෙඩියක් ගේ. වතුර කලයට වතුර පුරවනකොට ඔරලොස් බලන්න එපා. ඔරලොස් බලලා හිත දුක් වෙනවා. හබෝල් කියලා හිතෙනවා. මම මොනින් කරන්නේ? දැන් අම්මා කෙනෙක් වතුර ගේන ලිඳලනට ගිහලා වතුර කලින් පුරවනකොට අර ලිඳලන කතාව වෙන අනිත් අයගේ කතන්දරේ ඇහුණා. ඇහිලා අම්මා යටින් කල්පනා කළා මොකද්ද බඩේ හැදලා. අම්මට හිතුණා කවුරු ඉදිරිපත් කරන්න ඕනේ පඬිතුයෝ පරද්දන්න කියලා. වතුර කලේ අරන් ගිහලා ගෙදරින් පැත්තකින් තියලා ගෙට යනකොට ස්වාමි පුරුෂයා පැදුරක් දාගෙන ගෙයි මැද බුදි. අම්මා කියනවා මේ ඇහුණයි. ඇයි මොකෝ? ඉන්දියාවේ ඉඳලා පඬිතෙක් ඇවිල්ලා. ඉතින් මට මොකද කියන්නේ? අභියෝගයක් කරනවා. ඉතින් දෙයියනි මට මොකද? කවුරුවත් නැහැ නේ ඉදිරිපත් වෙලා. මම මේ බැලුවේ වාටබර්ග ගිහිල්ලා පඬිතුක වාද කරා. සායපුරුෂයා පොඩ්ඩක් ඔලුසල මොනවා කිව්වද? මං කොහොමද පඬිතෙක් එක්ක වාද කරන්නේ? මම මල පොතේ අකුර දන්නේ නැහැ. අනේ හැබැයි කියන්න බලන්න මොකද්ද මේ මල පොත කියන්නේ? දැන් ඔයගොල්ලෝ වගේ වල පාවිච්චි කරන පොඩි දරුවා වචනයක් වරද්දක මේ කාලකන්‍යාකා නැහැ මේ මල පොතේ අකුර දන්නේ හරියට. ඕක ගෙදර භාවිතා කරන වචනය. මොකද්ද මල පොත කියන්නේ බලන්න? කියන්න බලන්න. විසන්දන දාන්න ඕනේ. ඒක මල පොත නෙමෙයි. ඒක නම දිල දින විසන්දන ඥාති කියලා. ඔව් මොකද්ද මල පොත කියන්නේ? ඕම් බලන්න. අසුතන් සුනාති ඕම් අපේ දේවල් අහන්න ලැබෙනවා. හොඳ ආනිසංසාරය යන්නේ. ඔය බලන්න ගෙදරතොරේ භාවිතා කරන එකක් නේ. ඒ බංකු ගන්න පොත. ඔව් මොකද්ද මල පොත කියන්නේ? අපරාධනේ බලන්න මුංජයට බයින්නේ දන්නේ නැති දෙයක් ඉන්නේ. පොඩි දරුවා නෙමෙයි ඔබත් දන්නේ නැහැ මල පොත ඇත්තටම. ඔබ දන්නේ නැහැ. ඔබ මොන උපාධිය ගහලා තිබ්බත් ඔබ මල පොත දන්නේ නැහැ. මොකද්ද මල පොත කියන්නේ? පුස්කොළ පොත. පුස්කොළේ හදන්නේ තල්ගොබේ.
ගල්ගොබේ කපලා තම්බලා වේලලා පදම් කරලා හදා ගන්නවා. අද වගේ කොළ තිබුණේ නෑ එදා. ඒක නිසා මේ මුළු ත්‍රිපිටකයම එදා ලියවුනේ වෙදපොත් ලියවුනේ තල්කොලේ. තල්කොලේ ලියනකොට විශේෂ අකුරු භාවිතාවක් තියෙනවා. මේ අච්චු පොතේ වගේ නෙමෙයි. අච්චු පොතේ තියෙන ඩබල් ලකුණු නිරතුරුවම පුස්කොළ පොතේ එකතු කරනවා එකට. දැන් මම කියන්නේ මේකට හොත්තන. පටිච්ච සමුප්පාද ගැන කියනකොට අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන කියන මේ හැමතැනම තන ච ඩබල් ඡාය. පුස්කොළ පොතේ යෝග නැහැ. පුස්කොළ පොතේ කරන්නේ මොකද මේ ඩබල් ඡායයෙන් එක ඡායයක පිටිපස්සක් එක ඡායයක ඉස්සරහ පැත්තක් තරම් මැදදී කයින් ගල දෙක එකතු කරනවා. එතකොට හැදෙන්නේ ඩයන්න. මැද කැලල අයින් කරලා එක ඡායයක අගිස්සයි අනිත් ඡායයේ මුලයි අරගත්තාම එකතු කළාම හැදෙන්නේ ඩයන්න. එතකොට වැරදිලාවක් මේක ගුරු ඇසුරකින් පාඩම් කරන්නේ නැතුව කිසියම් කෙනෙක් මේ පුස්කොළ පොත අරන් කිව්වොත් මොකද කියන්නේ? දැන් අපි නම් කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. මල පොතේ අකුර ඉගෙන ගත්තේ නැති දන්නේ නැති එක්කෙනා ගත්තෝ කියන්නේ අවිජ්ජා පඩය සංඛාරා සංඛාර පඩය විඥාන විඥාන පඩය නාම රූප පඩය සලආයතන. ඒකයි මල පොතේ අකුර දන්නේ නැහැ. හොඳයි බලන්න ඔබ කියන්න පුළුවන් දෙයක් කවුරු කියලා පුස්කොළ පොත අරන් කියනවා නේද? ඒක ගුරු ඇසුරකින් පුරුදු වෙලා තියෙනම ඒවත් කෙටි කරලා තියෙන කොළ දාන වැඩි වෙන නිසා. එතකොට මේ තාත්තා කියනවා ඈබුල මම මලපොතේ පුර දන්නේ නැහැ. නොදන්න මම කොහොමද පඬිතෙක් එක්ක වාද කරන්නේ? එහෙම කියලා හරියනවා. අයියෝ තමසේ හතර පොයටම සිල් ගන්නවා. පන්සලට ගිහින් බණ අහනවා. ඔය දන්න දෙයක් නැතේ. අහනවා කොහේද? දැන් හිත අපි කිව්වොත් එහෙම අදහව බණ මොකක් හරි පඬිතෙක් එක්ක වාදයක් කරන්න එහෙම නැත්නම් ආව බණ මොකද කියලා එවොත් ඔයගොල්ලෝ දෙන්නේ ඔය උත්තරේ තමයි. මොන මතකයක් තියෙනවද නේද? මනුස්සය කල්පනා කළා මේ ගෑනිට මාව ගෙදරින් ගලව ගන්නව නම් මම පිර වෙන්නේ නැති. කොට්ට බඳුරු අකුල පැත්තකින් තිබ්බ ගියා කුස්සියට ගත්ත කැත්ත ගියවත්තට. ඉලක්ක කපුවා හොඳ ලීයා. කපල හොඳට ගැට රැහැලා සුද්ධ කරලා ගෙදර ඇවිල්ලා කැත්ත තියලා ලීයා කිරිල්ල ගහගෙන යනවා දැන් ඉන්දියාවේ පඬිතුයෝ හොයාගෙන. ගෙදර උන්දගේ කරදරෙන් නිදහස් වෙන්න. දැන් යනවා. හොයාගෙන යනකොට යාට ගඟකින් ඈතර වෙන්න සිද්ධ වුණා. ඈතර වෙන්න කලින් ගඟේ මේකට ඉඳගෙන වටපිට නැගුවා. බලනකොට ගම් තීරේ තියෙන මහා විශාල බුරුත ගස්. ගස් උඩ බැලුවම ගස් උඩ ගස් තියෙනවා. දැන් දකින්න ඇති මොන තරම් ඔය නුග ගස් වල බෝ ගස් වල අතුපතර තවත් කාකන් ගවුලන් ගෙන ලැටවර ගදාලා පැලවිලා ගස් අතර ගස් තියෙනවා නේ. ඒ වගේ මේ ගහ මහා ගස් අස්සේ තව පොඩි ගස් තියෙනවා. මහා බුරුත ගස් තියෙනවා පොඩි බුරුත ගස් තියෙනවා. බිමත් යට වැටිච්ච පැලවිලා තියෙනවා නොයෙක් බුරුත ගස්. ඒගොඩට ගියා. ඒගොඩ ගිහිල්ලා වැටියා අටපිට බැලුවම ඒගොඩක් තියෙනවා. ඒගොඩක් තියෙනවා මහා බුරුත ගස් පුංචි බුරුත ගස් උඩ ගස්. ඒව දැකලා බලාගෙන ඉස්සරහට යනවා. යනකොට දැක්කා මිනිහෙක් පොල් ගහකට නැගලා පොල් ගෙඩිය අඩනවා. කරස් ගාලා කරකවලා දඩස් ගාලා කොට දැම්මා. තව ටිකක් දුරට යනකොට කණුවක බැඳලා හිටපු ගොන්නාම්බේ චරස් ගාලා පැහැදුවා. දැන් මේ ඔක්කොම දැක බලාගෙන යනවා. අපි කොච්චරවත් පාරේ යනකොට දකින්න ලැබෙන දේවල් තමයි මේ. එයත් යන මාර්ගයේ නොයෙක් දේවල් දැක්කා. දැන් මේවා දැක බලාගෙන ඔහු ගියා පඬිතුයෝ ළඟට. යනකොට පඬිතුයෝ ගහක් උඩ වාඩි වෙලා සුදු කොණ්ඩේ දිගරවල උඩට වැටිලා බොහොම ලස්සනට භාවනානුයෝගී වෙනවා. ලංකාවේ පඬිතුයෝ හිමින් සීලයේ කිට්ටුණා. අදි සද්දට උට තේරුණා කවුරු නමුත් ළඟට ආවා කියලා. ඇහැරලා හිසෝසෝල බැලුවා. ලංකාවේ පඬිතෙක් වෙන්නේ. මගේ අභියෝගී බාරගෙන වෙන්නේ නැති නැත්තේ. හොඳයි. මමනේ අභියෝගය කළේ ඒ නිසා ලංකාවේ පඬිතෝ පළවෙනි ප්‍රශ්නේ අහක බලන්න අවස්ථාව දුන්න පළවෙනි සැරේට. දීපුගම් මනුස්සයාට තුන්වෙනි හින්දාට ගන්න පටන් ගත්තා. ඒක අපේ ස්වභාවයේ මහා උජාරුවට අපි සිංහල කිව්වට
ඕනම තැනක ධර්මශාලාවට ගිහිල්ලා අන්තිම කොටේ තමයි වාඩි වෙන්නේ. ඉස්සරහට එන්නේම නැහැ. ඉස්සරහට එන්න තරම් ගීත අහන්නේ. එහෙම එකක් තියෙනවා අපේ ළඟ. මහ බුදුම විදි මේ පසුබෑමක් තියෙනවා. ඒකට හේතු තියෙනවා හැබැයි. මොකද පුංචි ළමා කාලේ අපි නැලෙව්වේම බොරු කියලා. ඔන්න බබ බිල්ලෝ වෙනවා. අඬන ළමයි අල්ලන් වෙනවා. අපේ අම්මලා අපෝ නලවන්න තාම හොඳ ගීයක් ශක්තිමත් හිත හැදෙන ගීයක් දාගෙන නැහැ. බත් කවන්න කිසිම තාම නැහැ වෙන අලුත් දෙයක් හොයාගෙන. පාරම්පරික වෙන මේ අසම්මත ලෝකේ නැති මලයක් වෙන කියලා තමයි බත් ටික කවන්නේ. මහසෝන වීර්යයක කළු කුඹර හැගෙන උගන්න බය කර බද්දිලවන. හැදිච්ච පුංචි කාගේ හිතට දාපු මේ මහා භයංකර අදහස් නිසා ලොකු මහත්තයලා හදිස්සියකට රැට එලි පහලියට යන්න බය කැත්තක් කොල්ලක් කරන් තමයි එළියට යන්නේ. ඒ හිත බය කළා. හරි අපරාධයක්. මේ විලුවට ගන්න එපා. ඔබ අපේ අනාගත ලෝකම විනාශ කරලා තියෙන්නේ නලවන කාලේ. මේක විනාශ කරගන්න ඕනේ. පහුගිය දවසේ පත්තරේ තිබුණා මම දැක්කා තරුණ ගෑනු ළමෙක් බස් එකේ යනවා හොඳටම වැහැලා. බස් එක බස් වලට ගෙනගෙන නැත්තුවහම ළමයා බස් එකෙන් බැස්සා එතන විච වලට වැටලා ගත්තා. වතුර බීලා. එයි අපි පුංචි දරුවෙක් හැටියට දනගාගෙන ලෝකෙට යන්න හදනකොට අම්මා තාත්තා මොකද කරන්නේ? දොරකඩ පොල්ලක් ගාලා හරස් කරනවා. මුළු ලෝකෙම වහලා දැම්මා. අපි පරිසරයට අනුවර්තනය වෙලා නැහැ. ඇලක දොලක ගඟක නාන්න දන්නේ නැහැ. ගිහිල්ලා වැටුණොත් කපුවොත්. මේ ලෝක රටේ වලන මිනිස්සු ළමයා අරන් ගිහිල්ලා මුදට ගඟට විසික් කරනවා. ගිලෙන්න ලෑස්ති වුණා ගිලෙන්න දැක්කොත් විතරයි ගිල බාර ගන්න. බේර ගන්න. නැත්තම් උගන්වනවා සමාජයේ ලෝකෙට අනුවර්තනය වෙන හැදියා. මේ ලෝකෙ උඹට අයිති. මේ ලෝකෙ උඹට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මේකට පුරුදු වෙන්න කියලා. හැබැයි අපේ ලෝකෙම ආවරණය කරලා පොල්ල ගහලා. ඒක නිසා ඇලකදොලක නෙමෙයි මඩවල වලට නැරෙන. මොකද අපිට අවස්ථාව දීලා නැහැ. සමාජයට අනුවර්තනය වෙන්න. මේ හරි වැරදි. එළියට යන්න දෙන්න ඕනේ. ළමයාට බය නැතුව හදන්න ඕනේ. වීරයෙක් කරන්න ඕනේ. දුටුගැමුණුලා ඉදිරියට නිමින්නේ බිය නැතුව ගියේ අම්මා තාත්තා දරුවෝ නිසි විදියට හදපු නිසා. මේ මිනිස්සු අධ්‍යාපනය විතරයි පළවෙනි අවස්ථාව ලැබිච්ච ගමන් හින්දාලිය දාන්න ගත්තා. ඒ කරන්න දෙයක් නෑ අපිට හැබැයි දුවන්න බෑ. පුරුෂ ධර්මයේ දාලා මතක් කළා කියපු වනේ මොකක් හරි අහන්න ඕනේ. මේ ලෝක දෙයක් මතක නැහැ හිත බය වෙච්ච පාර. මොකක් කරන්නද කියන්නේ? එකින් එක මතක කළා මතක් නැහැ. ඒ දැන් හැබැයි ප්‍රශ්නයක් නම් අහන්න වෙනවා. ඒ නිසා මෙයා මොකද කළේ මතර වෙලා හිත ධෛර්යමත් අරගෙන බමුණට කියන හොඳයි. මං අහන්න ප්‍රශ්නයක් දෙනවා උත්තර කියලා මෙයා කියනවා. එගොඩ බුරුතම් මෙගොඩ බුරුතම් බුරුත පිට බුරුතම් කුඩා බුරුතම් මහා බුරුතම් උඩ කරා මුමිටි ගොන් ජහිරේ චක් කියලා කීල ගන්නට පුළුවන් දෙනවා උත්තර. එගොඩ බුරුතම් මෙගොඩ බුරුතම් බුරුත පිට බුරුතම් කුඩා බුරුතම් මහා බුරුතම් උඩ කරා මුමිටි ගොන් ජහිරේ චක්. මේ මනුස්සයා මග දිගේ දැකපුවා කියාගෙන ඉඳලා දැරේ දඩස් කරලා. ඇයි ඒකට බුරුත දැක්කම ගොඩක් බුරුත දැක්ක මහා බුරුත දැක්ක පුංචි බුරුත දැක්ක බුරුත පිට බුරුත දැක්ක. ඉන්දියාවේ පඬිතු මලේදි ප්‍රශ්නෙම පරාදයි. එයා මේ පාරේ ගිහිල්ලා නැහැ. අහලා නැහැ මේ ජරබරේ. බරබර ගාලා තෑරිය. පළවෙනි ප්‍රශ්නෙම පරාදයි. කොහෙන්ද මේ නුවණ ලැබුණේ? උපාධිවාස කළාද? දැන් බලන්නකෝ PhD ගහුවත් මලපොතේ වර කියවන්න බැරි නම් බුද්ධිය නෑ. මේ නුවණ ලැබුණේ ධර්මශාලාවේ. මලපොතේ වර දන්නේ නෑ අස්සම් කරන්න දන්නේ නෑ. මම ආඩම්බර මගේ තාත්තා කවදාවත් පරිගණන අස්සම් කළේ නෑ. අකුරු ගන්නේ නෑ. ඔව් තාත්තා ඉංග්‍රීසි සලකුණ තියලා තමයි පරිගත්තේ. හැබැයි මම මේ කියන බණ පොතෙන් නෙමෙයි ඉගෙන ගත්තේ මගේ තාත්තගේ. හැමදාම රැයට කාලේ කරුණාට පස්සේ අපි ළඟ තුරුලෙ දාගෙන තාත්තා බණ කතා කියනවා. ජාතක පොතේ 550ම තාත්තට කටපාඩම්. මගේ තාත්තා හොඳ මේසින් බාස් කෙනෙක්. තාත්තට කවදාවත් රස්සාව නැති වුණේ නැහැ. ගත වෙහැර නැතා. ඇයි මගේ තාත්තට කියලා
ගෙවල් හදව ගන්න හරි කැමති. මගේ තාත්තා ගිහිල්ලා කුඹුර බදාම ටික අනලා හැන්ද බදාම ගොඩේ ගහලා වැදලා හැද්දගත්තු තැන ඉඳන් හොදලා මල්ලට දා ගන්නවා තා වැඩ කරද්දී කිව්වේ පිරිත් පොතේ පිරිත් කටපාඩම්. කාටද කියන්න පුළුවන් මගේ තාත්තා මොඩේ කියලා? නෑ. තාත්තා හැමදාම බණපළට ගියා. ධර්මශාලාවට ගියා. බණ හතර පොයට සිල් ගත්තා. අකුරු දන්නේ නැති වුණාට දන්න අය කියන තැන ඉඳන් කන් දෙක යොමු කළා. බහුශ්‍රුතෙක් වටපත් වුණා. මම මහාන වෙන්න කලින් බණ කියලා තියෙනවා. තාත්තට සිද්ධ වෙනවා. හැමදාම රැකයිම කාලා තාත්තව ළඟින් තියාගෙන අපි දරුවෝ ටික ඔක්කොම කතන්දර කියලා දුන්නා. හැබැයි කියලා දුන්නේ බහූත වල්භූත කතා නෙමෙයි. හැමදාම කියලා දුන්නේ ජාතක පොත, පිරිත් පොත. මේ ධර්මශාලාවෙන් ලැබිච්ච ඥානය ඒක නිසා අපේ මේ මෝඩ පඬිතුයින්ට ලංකාවෙන් ගියපු ඉන්දියාවේ පඬිතුයෝ පරද්දන්න නුවණ තිබුණේ ධර්මශාලාවට ආපු ප්‍රතිඵල. ඒකයි මම ප්‍රායෝගිකව මම දන්න ආනිසංසයක් ඔය බුදුහාමුදුරුවෝ නොකියපු. බණ ධර්මශාලාවෙන් ඔබට විශාල දැනුම් සම්භාරයක් ලැබෙනවා. බලන්නකෝ මම දැන් මේ ප්‍රේමමාරක් බුදුන් දන්නේ දැන් 10 වෙලා මේ ගත කරපු කාලය ඇතුළතදී මම කියපු ටික ඔබට මොන පුස්තකාලෙන්ද ගන්න පුළුවන් මොන පොතෙන්ද ගන්න පුළුවන් කොයිතරම්නම් පහසුවෙන් මේ නුවණ ඔබ ලබනවද මේ පැයක් එකමාරක් නෙමෙයි ඇවිල්ලා මහන්සියෙන් දුකින් හරි අහගෙන හිටියෝ මොනතරම් වටින දෙයක් අපි කිව්වද ඔබට අනුගේ පොකට් එකට ගහන්න කියලා අනුගේ මංකොල්ල ගන්න කියලා මිනිසුන්ට හිංසා කරන්න කියලා මේ බණ පළකින් ධර්මශාලාවකින් ඔබ යහමකට යවනවා විනා හොඳ ගුණයක් කියලා දෙනවා විනා දෘෂ්ටිය ඍජු කරනවා විනා නෑ. ඒක නිසා කවදාවත් මේ භූමිය අතාරින්න එපා. ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න. ඔබ හොඳ දැනුම් නැති කෙනෙක්, බුද්ධිමත් කෙනෙක්, නැනනුවන තියෙන කෙනෙක්, මඟ හසර දන්න කෙනෙක්, ධර්මයෙන් පෝසතෙක් වෙනවා ඒකාන්තයි. හොඳයි. බුදුහාමුදුරුවෝ බණහනකේ ආනිහංස පහක් කිව්වා. ඒකේ කියන්න බලන්නද? ඔව්. පාලියේ පාසලෙක නොදන්නා දේ දැනගන්නවා. දන්නා දේ නැවත සිහිපත් වෙනවා. සකසංකා දුරු වෙනවා. දෘෂ්ටි ඍජු වෙනවා. සිතේ ප්‍රසාදය තියෙනවා. චිත්තමස පසීද හොඳ හිත හොඳට පැහැදිලිනවා. බොහොම හොඳයි. ඔබ අද ධර්මශාලාවෙන් පිටර යන යමක් අතතිව නොදන්න දෙයක් ඉගෙනගෙන ඒක තමයි බණක තියෙන ප්‍රතිඵල. ඉතින් ඒක නිසා අද මේ වස් සමයේ පාත්‍ර තුන්වෙනි ධර්ම දේශනාව මෙහි දායකත්වයේ දරන්නේ මණිකේ තින්නකෝ. ඔව් මණිකේ තින්නකෝ මහත්මිය හා සිසරහා ප්‍රියංකා කියන මේ දෙපළ. ඔබ හැම දිනකටම හොඳ අවස්ථාවක් මේ අවස්ථාවේ ලැබුණේ ධර්ම ශ්‍රවණය කරන්නට. ඉතින් මේ අවස්ථාවේ දායකත්වයේ ලබාගෙන ඒ දායක පින්වතුන් හොඳ අවස්ථාවක් ඔබට ලැබලා දුන්නා. වාසනාවන්ත අවස්ථාවක්. වස් සමයේ වඩා වලට දහමට හිත යොමු කරලා නැනනුවන වර්ධනය කරගත යුතු අවස්ථාවක්. සිය දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීමේ පරමාර්ථයයි මේ දායකත්වයේ තියෙන්නේ. අනේ ඉතින් ඒ කාරණේට නැවත බැසොත් එම තව පැයක් අවශ්‍ය වෙනවට මම ඒක නිසා ඒ කාලේ වෙන දවසකට තියලා ඔබ අද හොඳ පින්කමක් කළා. ලෞතර තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට ගිලම්පස පූජා කළා. බුදුන් වන්දනා, බෝධි වන්දනා කළා, චෛත්‍ය වන්දනා කළා. ඔසුපෙන් නිරෝගී සුවය සැමට ලැබේවා කියලා පරිත්‍යාග කළා. බණක් කරුවා. හිත ධර්මයෙන් සනසුණා පැහැදුණා. මේ ලබාගත් උදාර කුසලය ඔබේ දෙවියන්ට මළගේ ඥාතීන්ට අනුමෝදන් කළ යුතු අවස්ථාවක්. මෙලෙස මේ වස් සමය ඔබට ගත කරන්නට අවකාශ ලැබලා දුන්නේ අපේ සමන්කුල රත්න මහත්මිය මුල් වෙලා ගරුතර මහා සංඝ රත්නයට ආරාධනා කළා. අපි
අපි ඔක්කොම එකට එකතු වෙලා මේ වස්සමේ ස්වාමීන් ඔබ වහන්සේලාට අප උපස්ථාන කරනවා අපි ධර්මාඥානය වර්ධනය කරගන්නට ධර්මයෙන් සංග්‍රහ කරමින් විහාරස්ථානයේ වැඩ ඉන්න කියලා ආරාධනාව ලැබුණේ. ඒ අනුව අපේ ගරුතර පඬිත හාමුදුරුවෝ වහන්සේ ඔබට විවිධ වැඩසටහන් සම්බන්ධ කරලා දීලා තියෙනවා. හැම දිනකම හිමිදුරි සන්ධ්‍යා භාගී සම්බුද්ධ පූජා පැවැත්වුවත් සමගම ධම්මපදයෙන් ගාථාව දැකි අපි හැමදාම ඔබට මනෝඩිංගක් කියනවා විනාඩි 5ක වගේ. ඉන්නකට තමයි බුද්ධ පූජාව පවත්වන්නේ. ඒක හොඳ අවස්ථාවක්. එක දවසක් ආවොත් එක ධම්මපදයක ගාථාවේ අවබෝධ වෙන්නේ. ධම්මපදය කියන්නේ හස්තසාර වස්තුවක්. ලෝකේ භාෂා ගණනාවකට පරිවර්තනය වෙච්ච එක. හැම කෙනෙක් ළඟම තිබිය යුතු එකක්. හැම කෙනාගේම අවබෝධයට ගත යුතු දෙයක්. තමන්ගේ ගුණ දුර්ගුණ වර්ධනය වෙන චරිතය ලස්සන කරන හොඳ ධර්ම සංග්‍රහය. ඒක නිසා දිනපතා මේ සම්බුද්ධ පූජාවට පැමිණිලා සහභාගී වෙලා ඒ ධර්මය ඉගෙන කියා ගන්න උත්සාහ ගන්න. ඒ ආරාධනා කරන ගමන් ඔබ අද දවසේ කරපු මේ උදාර කුසල ලෝකයේ ශාසනය ඔබව රකින්න ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සමස්ත දිව්‍ය රාජ සමූහය මේ පින් අනුමෝදන් වේවා. මේ පිටින් සනසේවා දුකින් අත සැපෙන් සැපතටපත් වේවා. පින් අනුමෝදන් වන දෙවියෝ සතුටු සිතට වෙනවා වගේම ඔබ හැම දිනම නිදුක් නිරෝගීව නිර්පද්‍රතව වාග්ය සම්පන්නව රැක බලාගනිත්වා. විහාරස්ථානයේ වැඩෙන මහා සංඝරත්නය විශේෂ වශයෙන් අපේ පඬිත හාමුදුරුවෝ නිදුක් නිරෝගීව නිර්පද්‍රතව වාග්ය සම්පන්නව රැක බලාගනිත්වා. දෙවියෝ පුත්‍ර බෝධියකින් නිවනින් සැනසෙත්වා කියන පැතුමෙන් දෙවියන්ට පින් දෙන්න ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දික මණිකේ තෙන්නපොන් මාතාව සිසර හා ප්‍රේමකා කියන දෙපළ ඇතුළු කොට ඇති ඔබ නමින් මිය පරලෝකීය මෞදමෝපියෝ ගුරුවර බඳු මිත්‍රාදී ආත්තමුත්තන තපනත්ත කිත්ත කෙරෙහිත කියන හමුතු පරපුරේ සැවොම පින් අනුමෝදන් වේවා. මේ පිටින් සනසේවා. සංසාරගත දෝෂයෙන් හරි දුකකට වැටලා ඉන්නවා නම් දුකෙන් අත මිදේවා. සපවත් නම් ජීවිතේ සප සම්පත් තව තවත් වඩා වර්ධනය කරගනිත්වා. බුදුන් දැක නිවන් දකිත්වා කියන පැතුමින් මලගේ ඥාතීන්ට පින්දෙන්නේ ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතා ඥාති. දෙවියන්ට ඥාතීන්ට පින් දුන්නා වගේම ඔබ මේ වෙලාවේ පින් අනුමෝදන් වෙන්න ඕනේ. ගතට වේදනා දැනුණා අපහසුතාවක් කොච්චරනම් තිබුණා. ඔබ ඔබේ හිත පාලනය කරගත්ත කොහොම හරි මේ ඉරියව්වෙන් මම ඉන්නවා කියලා. ඒක හොඳ පාලනය. ඒක හොඳ භාවනාවක්. සිත තමන්ට නතු කර ගැනීම. හිතින් මට බැන්න. මෙච්චර කාලයක් ගන්නවද අපෝ කියලා. කොහොම නමුත් ඔබ ඔබේ කාලය හොඳට ගත කළා. මේ අවස්ථාව භාවිතාවට ගත්තා බණ ඇහුවා. බණහන කෙනෙකුට පින් බුද්ධ පූජාවෙන් ලැබුණු පින් පිරිචිමින් ලැබිච්ච පින් චෛත්‍ය බෝධි වන්දනාවෙන් ලැබිච්ච පින් වල බලයෙන් පින් අනුමෝදන් දෙවියන්ගේ ආශිර්වාදය තුනුරුවන්ගේ සරණ ඔබේ මතු ජීවිතය සඵල වේවා. දුක් දුම්නස් වලින් නිදහස් වේවා. සැප සම්පත් අනුනව හිතට දුකක් වේදනාවක් ගතට දුකක් වේදනාවක් නැතුව ගත කරන මේ ජීවිත කාලයේ සැපසේ ගත කරන්න අවකාශ ලැබේවා. පරලෝකයෙන් සුගතිගාමී වේවා. බුදුන් දැක නිවන් දක්නා ජාති දක්වා යන මේ සංසාර ගමනේදී කිසිදු කලයක සතර ආයෝපත්‍ය දුක්ඛයකට හෝ සාපපාසාද දුකකට බඳුන් නොවේවා. දෙව් මිනිස් දෙගතිය කෙලවර බුදුන් දැක නිවන් දකින්න අපේ මේ උදාර පින්කම හේතු වාසනා වේවා. පාරමී ධර්මයක්ම වේවා කියන බතුමින් සාදු කියනවා. අභිවාදන සීලස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩා
බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිබ්භයා සෝකප්පත්තා ච නිසෝකා හොන්තු සබ්බේ පිපානිනෝ සියලු දෙනාටම තෙරුවන් සරණයි